තව විනාඩියක් වගේ බලමු. තාම ඔයා විතරයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඔව්. ඕකේ මම එනම් පටන් ගන්නම්. අද මම කියලා දෙනවා මේන් පවර් රේල් එක ලැප්ටොප් එකක හැදෙන විදිහ. මෙතන ලැප්ටොප් එකේ මේන් පවර් රේල් එක හැදෙන විදිහයි ඩෙස්ක්ටොප් එකක මේන් පවර් රේල් කියලා එකක් හැදෙන විදිහයි කියලා දෙකක් තියෙනවා. ඩෙස්ක්ටොප් එක මේක වෙනස්. ඒක නිසා ඩෙස්ක්ටොප් එක වෙනම කියලා දෙන්නම්. ලැප්ටොප් එක වෙනම කියලා දෙන්නම්. එතකොට ලැප්ටොප් එකයි ඩෙස්ක්ටොප් එකයි කියන දෙකම ගත්තාම අපි මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් වල තියෙනවා පවර් සීක්වන්ස් කියලා එකක්. එතකොට මේ පවර් සීක්වන්ස් එක සාමාන්‍යයෙන් මේ කියන්නේ S බිඳුවේ ඉඳලා මෙහෙම S5ක් කියලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම බිඳුවේ ඉඳලා 5ට නෙමෙයි යන්නේ 5 ඉඳලා බිඳුවට තමයි ගණන් ගන්නෙ. ඒ ගත්තට මේකෙදි මේකේ සඳහන් නොවන තව මේ පවර් සීක්වන්ස් එකක් තියෙනවා. ඒක තමයි G3 කියලා ඒක හඳුන්වන්නේ. මේ G3 කියන්නේ මොකක්ද? මේ G3 කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ ලැප්ටොප් බෝඩ් එකක් ගත්තාම ගොඩක් වෙලාට ඔයාලට පේනවා මේ පොඩි මේ වගේ මේ බැටරි එකක් තියෙනවා. මම මේ ලැප්ටොප් බෝඩ් එක පෙන්නුවේ මේක හැම ලැප්ටොප් එකේ බෝඩ් එකේම මේ RTC බැටරිය කියලා ඔකට කියන්නේ CMOS බැටරිය කියලා කියනවා. ඕක බැටරියක් හැටියට සමහර වෙලාවට ওই විදිහටම පේන්න එන්නේ නැහැ. දැන් මේ ලැප්ටොප් වල මේ විදිහට තියෙනවා. දැන් අපි ගත්තොත් මේ වගේ මැෂින් එකක් මේකේ ওই වගේ RTC බැටරියක් පේන්නේ නැහැ. මෙතනදී කරන්නේ ඒක ගන්නේ ලැප්ටොප් එකේ තියෙන ඉන්ටර්නල් බැටරි එකකින්. එතකොට මේ RTC කියන බැටරිය එක එක විදිහට අපිට හම්බෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ පොඩි මදර් බෝඩ් එකට ක්ලිප් කරලත් එවනවා මේ බැටරිය. එහෙම නැතිනම් මෙතිනේ මේ විදිහ දැන් එක එක පාට වලින් එක එක සයිස් වලින් එනවා. ඒ ආවට මේක තමයි කොමන්ම තියෙන අපිට හම්බෙන බැටරිය. මොකද මේ CR20යි 32 කියන බැටරිය. මේක වෝල්ට් 3ක බැටරියක්. මේකෙන් තමයි ඔය RTC ක්ලොක් එක මේ දුවන්නේ මැෂින්ස් වල. එතකොට අපි ඩෙස්ක්ටොප් මදර් බෝඩ් එකක් ගත්තාම ඩෙස්ක්ටොප් මදර් බෝඩ් එකේ පැහැදිලිවම මේ RTC බැටරිය මේ විදිහට පේන්න තියෙනවා. එතකොට මේ බැටරිය මෙහෙම පේන්න තියෙනකොට ඔයාලට මෙන්න මේ වගේ පොඩි කොම්පොනන්ට් එකක් තියෙනවා. මේක මේ බැරල් එකක් වගේ මේ විදිහට තියෙනවා. නැත්තම් මේ විදිහට නිකන් ෆ්ලැට් තියෙනවා. ඕකට කියන්නේ ක්‍රිස්ටල් එකක් කියලා. එතකොට මේ ක්‍රිස්ටල් කියලා කියන්නේ මේක ඇතුළටම දැන් අපි දන්නෝනේ මැණික් ಜಾති තියෙන්නේ. ඒ වගේ මේකත් එක්තරා කෙමික් කියන්නේ මේ ගලක් කියලා හිතන්නකො ස්පෙෂල් ඒ වගේ දෙයකින් තමයි හදලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මෙතන මේ මෙන්න මේ පුංචිර තියෙන්නේ මේක තමයි ඔය ක්‍රිස්ටල් එක. එතකොට මේ ක්‍රිස්ටල් එක කළු පාටට අර ඉස්සෙල්ලා පෙන්නපු සිල්වර් පාටට හැම එකකින්ම මේක තියෙනවා. මේක වැඩ කරන්නේ මෙහෙමයි. කම්පියුටර් එක ඕෆ් වෙලා තිබ්බත් අපි දන්නවා මේ CMOS එහෙම නැතිනම් මම මේ දැන් කියපු මේ CMOS මේ ඔය RTC බැටරිය කියන එක මේක මැෂින් එක ඇතුළට පවර් එක දෙනවා. එතකොට මේ G3 කියලා කියන්නේ මිකැනිකල් ඕෆ් කියන මෝඩ් එක. මොකද්ද මිකැනිකල් ඕෆ් කියලා කියන්නේ? කම්පියුටර් එකට අපි ගත්තොත් කම්පියුටර් එකකට දැන් මම මේ විදිහට නිකන් පෙට්ටියක් හැටියට තියන්නම්කෝ. මෙහෙම අපි AC කනෙක්ට් කරලා මේක අරහනේ පවර් පැක් එකකින් හරි නැත්නම් ඩෙස්ක්ටොප් එකක නම් පවර් මේ මොනවාද පවර් යුනිට් එකෙන් හරි මැෂින් එකට පවර් එක දීලා තියෙනවා. එතකොට මේ දීලා තියෙන අවස්ථාව නෙමේ මෙහෙම පවර් එක දීලා නැති. ඒ කියන්නේ කම්පියුටර් එකක් මෙහෙම නිකන් තියෙනවා. AC කරන්ට් කිසිම දෙයක් දීලා නැහැ. මෙහෙම තියෙන වෙලෙදී මේ මැෂින් එකේ ඒත් ඇතුළ කොටසක් වැඩ කරනවා. ඒ වැඩ කරන එකට තමයි RTC සර්කිට් එක එහෙම නැතිනම් රියල් ටයිම් ක්ලොක් කියලා කියන්නේ. එතකොට මේ රියල් ටයිම් ක්ලොක් කියන එක වැඩ කරේ නැත්තම් මේ රියල් ටයිම් ක්ලොක් කියන කොටසේ මොකක් හරි දෝෂයක් තිබ්බොත් කම්පියුටර් එකේ අනිත් පවර් තිබ්බා කියලා වැඩක් නැහැ. මැෂින් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක හින්දා සාමාන්‍යයෙන් ඩෙඩ් මැෂින් එකක් ආවහම මේ ඔය CMOS එක ගැන මේ පරිස්සම් වෙනවා. ඒ කියන්නේ පරිස්සම් කියන්නේ මෙහෙමයි. පළවෙනි එක තමයි CMOS බැටරියේ කරන්ට් එක තියෙනවද කියලා අපි මල්ටිමීටර් එකකින් බලන්න ඕන. වෝල්ට් අඩුම තරමේ 2.9ක් 2.5ක් වගේ ප්‍රමාණයක්වත් තියෙනවා නම් හොඳයි.
අනිත් එක තමයි CMOS බැටරිය බැස්සාම සමහර කම්පියුටර්ස් වල එන ලෙඩක් තමයි ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. දිනේ වෙලාවයි සේව් වෙලා හිටින්නේ නැහැ. ඒව වෙනස් වෙනවා. ඒ අපිට පේන දේවල්. නොපෙනෙන දේ තමයි මේ CMOS එක හරියට වැඩ කරන්නේ නැතුව ගියොත් ඔයාගේ මැෂින් එක සම්පූර්ණයෙන්ම ඩෙඩ් වෙලා තියෙන අවස්ථාවකට එන්න පුළුවන්. එතනදී මේ CMOS බැටරි එක හෝ ඒ අවට ටික බැලුවහම අපිට ලෙඩේ හදා ගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ RTC කියන්නේ කියන එක මම පෙන්නලා දුන්නොත් අපේ මේ RTC සර්කිට් එකේ වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. අපිට මෙහෙම ඩයෝඩ් එකක් කරා පවර් එකක් එනවා. ඊට පස්සේ තවත් ඩයෝඩ් එකක් කරා පවර් එකක් මේ විදිහට එනවා. හරිද? එතකොට අපි දන්නවා ඩයෝඩ් එකක් කියන්නේ කරන්ට් එක එක පැත්තකට විතරයි යන්නේ දෙපැත්තට මේ යන්නේ නැහැ. මෙතනට යන්නේ වෝල්ට් 3.3යි නැත්නම් 3 කියන LDO සප්ලයි එකක්. මෙතෙන්ට යනවා අර පෙන්නපු බැටරි එක. හරිද? මේක තමයි RTC සෙල් එක. නැත්නම් RTC බැටරි එක කියලා කියන්නේ. එතකොට මෙතනදී මේ RTC කියන අපි දැන් මේ CMOS බැටරියනේ මේ බැටරියෙන් මෙහෙම කරන්ට් එක මේ පැත්තට ගියාම මෙයා 3 වෝල්ට්ස් නේ තියෙන්නේ. මෙහෙම කරන්ට් එක ගියාම මේ කරන්ට් එක මෙතනින් එළියට එනවා මිසක් මෙතනින් අනිත් පැත්තට යන්නේ නැහැ. එතකොට මෙතනින් දෙන කරන්ට් එක දැන් කම්පියුටර් එකට පවර් එක දුන්නට පස්සේ මෙතනින් තමයි පවර් එක මේක හරහා මෙතෙන්ට යන්නේ. හැබැයි මෙතනින් පවර් එක ගියා කියලා මේ බැටරියට යන්නේ නැහැ. පේනවා ඩයෝඩ් එකක් හරහා ওই විදිහට තමයි තියෙන්නේ. එතකොට කම්පියුටර් එකේ අපිට ඩයෝඩ් දෙකක් පේන්නේ නැහැ. සමහර විට පේනවා, සමහර විට පේන්නේ තනි ඩයෝඩ් එකක් හැටියට. මොකද හේතුව කකුල් තුනක් තියෙන පුංචි මේ ට්‍රාන්සිස්ටර් එකක් නැත්තම් මේ කකුල් තුනක් තියෙන පොඩි කළු පාට ගැජට් එකක් හැටියට මේක තියෙන්න පුළුවන් මේ ආකාරයට. හරි. වෙන්නේ මෙහෙමයි. මෙතනින් මේ එන පවර් එක මේකට අපි කියනවා RTC VCC කියලා. හරි. මේ RTC VCC කියන එකෙන් අපිට කම්පියුටර් එකේ බැටරි එක කියන පවර් ඩිස්කනෙක්ට් කරලා තිබ්බත් මෙතන අපි දන්නවා ඒ කියන්නේ වෝල්ට් 3ක් ප්‍රමාණයක් මෙතන තියෙනවා. එතකොට මෙතනින් රෙසිස්ටර් එකක් දාලා මේක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. හරිද? එතකොට මේකට අපි කියන්නේ RTC රීසෙට් කියලා. එතකොට කම්පියුටර් හાર્ඩ්වෙයාර් වලදී මේ වගේ පොඩි පොඩි කෙටි වචන පාවිච්චි කරනවා. මේ වචන වල ලිස්ට් එකක් මම ඔයාලට දෙන්නම්. මේක කටපාඩම් තියාගන්න ඕනේ. සමහර අය ඕටෝමැටිකලිම කරගෙන යනකොට අපිට මතක හිටිනවා. හරිද? මෙතනින් වෙන්නේ මෙහෙමයි. මේ RTC මේ RST කියන එක මේ විදිහට දීලා තියෙන එකකට අපි කියනවා මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් කියලා කියන්නේ. එතකොට මෙතනින් පුල් ඩවුන් කියලා තමයි මෙතනින් අපි මේ සඳහන් කරලා තියෙන්නේ මේ රෙසිස්ටර් එක. එතකොට මේ R1 කියලා මේක ගත්තොත් මේක R2 කියලා ගත්තොත් මේක පුල් ඩවුන් එකකට තමයි වැඩ කරන්නේ. පුල් ඩවුන් එක පුල් අප් එක කියන්නේ මොකද්ද? වෝල්ටේජ් ඩිවයිඩර් එක කියන්නේ මොකද්ද කියලා දෙන්න. දැන් මම මේ පෙන්නන්නේ RTC සර්කිට් එක වැඩ කරන විදිය තමයි වැඩ කරන්නේ නැති වුණොත් මොකද්ද වෙන්නේ කියන එක විතරයි ඔයාලට කියලා දෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ අපේ කම්පියුටර් එකේ තියෙනවා PCH එක කියලා එකක්. IC එකක්. මේක පින් ගොඩක් තියෙන IC එකක්. සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් මදර්බෝඩ් එකේ චිප්සෙට් එක කියන නැත්නම් ඩෙස්ක්ටොප් මදර්බෝඩ් වල ඔය මේ බ්‍රෑන්ඩ් නේම් එකේම ගහලා එවනවා ඔය PCH එක උඩ. හරිද? එතකොට දැන් අපි ලැප්ටොප් එකක් ගත්තොත් එහෙම ලැප්ටොප් එකේ PCH එක මේ අපිට හොයාගන්න පුළුවන් ටිකක් ලොකුවට මැෂින් එකේ පේන්න තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ගත්තාම මේ තියෙන්නේ අපේ PCH එක මෙන්න මේ විදිහට තමයි PCH එක තියෙන්නේ. එතකොට මේ PCH එක සෙපරේට් වෙන ඒවා තියෙනවා CPU එකත් එක්ක එන ඒවා තියෙනවා. ඒක අපි මේ ඔයාලට අයිඩියා එකක් එනවා ටිකක් කරගෙන යනකොට මොකක්ද කියලා. එතකොට මේ PCH කියන එකේ මේ උපාංගයේ උපකරණයේ පින් දෙකක් තියෙනවා. එකක් තියෙනවා RTC X1 කියලා. තව පින් එකක් අපිට තියෙනවා RTC X2 කියලා. හරිද? දැන් මෙතන මේ පින් දෙකක් මේ විදිහට තියෙනවා. මේ පින් දෙක මෙහෙම තිබ්බට PCH කියන එකේ ඇතුලේ ඇතුලේ ඇවිල්ලා BGA type එකේ IC එකක්. BGA type එකේ IC එකක් කියලා කියන්නේ දැන් මේ තියෙන්නේ BGA IC එකක් නෙමෙයි මේක CPU එකක්. හරිද? එතකොට මේකේ වලට වෙන මේ කම්බි උඩටනේ තියෙන්නේ. PCH එකක් කියන්නේ මොකක්ද කියලා මම ගියසුමානේ කියලා දුන්නා. අර ගියසුමාන නෙමෙයි. දැන් සද්දෙකට කලින් කියලා දුන්නා. පොඩි බෝල වගේ තමයි. ඒතර මෙච්චර පින් මේ වගේ පින් ගොඩාක් තියෙන එකක් තමයි මේ PCH එක කියලා කියන්නේ. එතකොට මම මේ පෙන්වන්නේ අපි මේ PCH එකේ එක කොටසක් විතරයි. පුංචි කෑල්ලක් විතරයි. වෙන්නේ මෙහෙමයි. මේ PCH එකේ මෙහෙම RTC X1 RTC X2 කියලා තියෙනවා. ඊට අමතරව මෙතනින් එළියට තියෙනවා SUS CLK කියලා. suspended නැත්නම් sus clock ඔය විදිහට
එකක් පින් එකක් අපිට අවුට්පුට් එකක් තියෙනවා. කම්පියුටරයක් වැඩ කරන්න ක්ලොක් එකක් කියලා එකක් අවශ්‍යයි. හරිද? ක්ලොක් සිග්නල් එකක් කියලා කියන්නේ මෙන්න මේකට තමයි ක්ලොක් සිග්නල් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට මේ ක්ලොක් සිග්නල් එකක් නැතුව කම්පියුටර් එකක් වැඩ කරන්නේ නැහැ. එතකොට කම්පියුටර් එක වැඩ කරන්න මුලින්ම ඕන කරන්නේ RTC සර්කිට් එක. RTC සර්කිට් එකේදී වෙන්නේ මේ PCH එකේ RTC X1 X2 කියලා තියෙනවනේ. අන්න මේ පින් දෙකට අර මං ඔයාලට දැන් චුට්ටකට කලින් පෙන්නපු ක්‍රිස්ටල් එක සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? එතකොට මේ ක්‍රිස්ටල් එකක් සාමාන්‍යයෙන් පිච්චෙන්නේ නැහැ. ක්‍රිස්ටල් එක ඩැමේජ් වෙන්න පුළුවන් මොනවා හරි මේ භෞතික නැත්තම් මේ ෆිසිකල් ඩැමේජ් එක කියන්නේ වතුර ගිහිල්ලා හරි නැත්තම් මොනවා හරි දෙයක් නිසා මේක වැදිලා කැඩිලා ගිහිල්ලා ඒ වගේ ගොඩක් වෙනකොට තමයි ක්‍රිස්ටල් එකක් කැඩෙන්නේ පිච්චෙන්නේ. එහෙම නැතුව ක්‍රිස්ටල් කියන්නේ ක්‍රිස්ටල් එක දෝෂ වෙන්නේ නැතුව ක්‍රිස්ටල් එකක් ඩැමේජ් වෙන්නේ නැහැ. RTC සර්කිට් එකේ වෙන ප්‍රශ්නේ තමයි එක්කෝ මෙන්න මේ ඩුවල් ඩයෝඩ් එක මේ පිච්චිලා. එහෙම නැතිනම් දැන් මේ එතනින් මේ RTC VCC කියන එක සමහරකට පොඩි රෙසිස්ටර්ස් හරහා ඔය කියන්නේ පුංචි ප්‍රොටෙක්ෂන් රෙසිස්ටර්ස් හරහා යන්න පුළුවන්. ඒ වගේ එකක් ඩැමේජ් වෙලා වෙන්න පුළුවන්. නැත්තම් මේක ඉස්සරහා පුංචි ඩයෝඩ් දාලා තියෙන්න පුළුවන් තව ප්‍රොටෙක්ෂන් වලට. ඒ වගේ දේවල් ඩැමේජ් වෙලා වෙන්න පුළුවන්. එතකොට මේ හදන RTC VCC කියන කරන්ට් එක නැත්තම් මේ එන විදුලිය අපිට එන්නේ මේ PCH එකේ. හරිද? ඒ කියන්නේ මේ ලොකුවට තියෙන මේ මෙන්න මෙහෙම ලොකුවට තියෙන මේ PCH එකේ එක කොටසක් තියෙනවා මේ ඒ කොටස ඒ කොටසට තමයි VCC RTC කියන මේ පව එක එන්නේ. මෙන්න මේ පව එක එන්න ඕන. එතකොට මේ VCC RTC කියන එක මේකට එනවා. මේකට ආවට පස්සේ මෙන්න මේ PCH එකේ මේ තියෙන කොටසේ දැන් මේ ගත්තොත් මම RTC X1 ඊට පස්සේ X2 කියලා තියෙනවනේ මේ පින් දෙකනේ මේ කනෙක්ට් කරලා තියෙන්නේ මේ කොටස වැඩ කරන්න පටන් ගන්නවා මේ වැඩ කරන්න පටන් අරගෙන මෙන්න මේ ක්‍රිස්ටල් එකෙන් එන මේ ෆ්‍රීකවෙන්සි එක නැත්තම් ක්‍රිස්ටල් එක ඔපරේට් වෙන්න පටන් ගන්නවා පව එක දුන්නා එතකොට මේ ක්‍රිස්ටල් එකෙන් හැදෙනවා ෆ්‍රීකවෙන්සි එකක් ඒ කියන්නේ සිග්නල් එකක් ඒ සිග්නල් එක මෙන්න මේ විදිහට තියෙනවා මේ විදිහට තමයි හැදෙන්නේ මේක ලොකුවට මේ වෙනවා හරි මෙහෙම ගත්තොත් මෙන්න මේ ආකාරයට සයිනාකාර වේව් එකක් හැටියට තමයි එන්නේ මේ x1 කියන එකේ. x2 කියන එකෙත් එන්නේ මේ විදිහටමයි එකම දේ තියෙන්නේ පොඩ්ඩක් මේ විදිහට ඉස්සරහට හෝ පස්සට පොඩි වෙනසක් මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට මේ හැදෙන කිලෝහර්ට්ස් ගන්න 32.768 කිලෝහර්ට්ස්. මේ ෆ්‍රීකවෙන්සි එකෙන් තමයි හැදෙන්නේ. මෙතනදී අපිට මල්ටිමීටර් එකකින් සාමාන්‍ය මේ කිලෝහර්ට්ස් ගාන චෙක් කරන්න අමාරුයි. මල්ටිමීටර් එකකින් පෙන්වන්න. එකම දේ මල්ටිමීටර් එකක් ගත්තාම මේ මල්ටිමීටර් එකේ අපිට තියෙනවා මේ හර්ට්ස් කියලා මෙන්න මෙතන. එතකොට ඔයාගේ මල්ටිමීටර් එක සපෝට් කරනවා නම් කිලෝහර්ට්ස් වලට නැත්නම් මොකද හර්ට්ස් වල ඉන්නේ මේ කිලෝහර්ට්ස් වලට සපෝට් කරනවා නම් ඔයාට මේක මෙෂර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි මේ හෑන්ඩ් හෙල්ඩ් ඔසිලොස්කෝප් එකකින් මේ જાති මේ වගේ පොඩි ඔසිලොස්කෝප් එකකින් චෙක් කරන්න පුළුවන් මේ ෆ්‍රීකවෙන්සි එක තියෙනවද කියලා. එහෙම නැතුව ෆ්‍රීකවෙන්සි එක චෙක් කරන්න බෑ. එතකොට දැන් මේ හැදෙන ෆ්‍රීකවෙන්සි එක මෙතන හැදෙනවා නම් මේ හැදුනට පස්සේ මේ SUS ක්ලොක් කියන එකෙන් එළියට එන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට මේ ක්ලොක් සිග්නල්. හරිද? ඒ ක්ලොක් සිග්නල් එක මම මෙතනින් ඇන්දොත් මේ විදිහට මෙන්න මෙතනින් එළියට එනවා මේ සස් ක්ලොක් කියන එකේ. ඕක තමයි RTC සර්කිට් එකේ බේසික් ඩයග්‍රෑම් එක වෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? ඔයාගේ RTC බැටරිය බැහැලා තිබ්බොත් පවර් එක ගලවලා තියෙන වෙලේදී මේ RTC සර්කිට් එක වැඩ කරන්නේ නැහැ. එතකොට සමහර අවස්ථා තියෙනවා මෙහෙම වැඩ කරන්නේ නැති වුණාට ඔයා බැටරි එක මාරු කරන්නේ නැතුව අලුතෙන් මේ 3.3 වෝල්ට් එනකොට ප්ලග් එක ගහලා මේ RTC සර්කිට් එක වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ තමයි මෙයා මේ ක්ලොක් එක හදලා ඉවරලා ඔයාගේ BIOS වලටයි ඊට පස්සේ CMOS settings ඒ settings එක්ක මේ සස් ක්ලොක් එක වැඩ කරන්න පටන් ගන්න. අන්න ඒ විලේදී බැටරිය බැහැලා තිබ්බට පස්සේ දැන් මේක වැඩ කරන්නේ නැති අවස්ථාවකදී මොකක් හරි ගැටලුවක් නිසා සමහර විට බැටරිය දැම්මත් මැෂින් එක
වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට බැටරි එක දැම්මට පස්සේ රීසෙට් එකක් කරාට පස්සේ හරියන්නත් පුළුවන්. ඒක නිසා මුලින්ම මැෂින් එකක් ආවහම නිකමට වගේ චෙක් කරලා බලන්න මේ බැටරි එක හොඳද කියලා. බැටරියක් නැත්තම්, පේන්ඩ් බැටරියක් නැත්තම් ඒ කියන්නේ ලැප්ටොප් බැටරියෙන් තමයි පවර් එක ගන්න. එතකොට කොහොමද චෙක් කරන්නේ? මල්ටිමීටර් එක තියලා බලන්න මෙන්න මෙතනට. ඒ කියන්නේ මේ RTC VCC කියන තැනට පවර් එක එනවද කියලා. ඊට පස්සේ බලන්න ඔය පාත් එක දිගේම මේ PCH එක ඇතුළ අපිට චෙක් කරන්න බෑ මල්ටිමීටර් වලින්. මොකද ඇතුළට මේ ප්‍රෝබ්ස් තියන්න බෑ. මොකද මේක මං කියවනේ මේක BG එකක් කියලා. එතකොට අපිට මේ සර්කිට් එක හරහා හොයාගන්නත් පුළුවන් පවර් එක එනවද කියලා. ඒකෙන් චෙක් කරන්න පුළුවන්. එහෙම නැතිනම් ලේසිම දේ මොකද්ද? ඔයාගාව හෑන්ඩ් හෙල්ඩ් අර මම පෙන්නුවා වගේ පොඩි මල්ටිමීටර් මේ පුංචි ඔසිලොස්කෝප් එකක් තියෙනවනම් මෙතෙන්ට තියලා බලන්න පුළුවන් ෆ්‍රීකවෙන්සි එක හැදෙනවද කියලා මේ RTC X1 X2. අනිත් එක තමයි කම්පියුටර් හાર્ඩ්වෙයාර් කරද්දී මේ ඔසිලොස්කෝප් එකක් යූස් කරනවා නම් ඔසිලොස්කෝප් එක අඩුම තරමේ 150ක් මෙගාහර්ට්ස් වත් සපෝට් කරන්න විදියට ගන්න. මොකද මේ තියෙන්නේ අපිට හම්බෙන අඩුම ෆ්‍රීකවෙන්සි එක. අපිට හම්බෙන්නේ කිලෝහර්ට්ස් වලින් නෙමෙයි. ඉස්සරහට ගියාම අපිට එන්නේ මෙගාහර්ට්ස් වලින් තමයි අපිට චෙක් කරන්න වෙන්නේ. ඒක නිසා මේ සාමාන්‍ය ඔය හෑන්ඩ් හෙල්ඩ් එකකින් ලොකු මේවා කරන්න බෑ. ඊළඟ එක තමයි ඔසිලොස්කෝප් එක ඕනමද කම්පියුටර් හදන්න. කම්පියුටර් හදන්න ඔසිලොස්කෝප් එකක් ඕනම නැහැ. මොකද ගොඩාක් ලෙඩ අපිට හදන්න පුළුවන් ඔසිලොස්කෝප් ඕනේ නැතුව මල්ටිමීටර් එකෙන්ම යන්න පුළුවන්. මෙතනදී වුණත් මල්ටිමීටර් එකෙන් මේ වෝල්ට් තුන තියනවාද කියන මේ ලයින් ටික චෙක් කරගත්තාම අපිට සෑහෙන හිතා ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔසිලේටර් නෙමෙයි අප්සෙට් යන්නේ. මෙන්න මේ එන පවර් එන මේ සිග්නල් නැත්තම් මේ ෆ්‍රීකවෙන්සි මේ පවර් එන කොටස් වලින් පවර් එක එන්නේ නැතුව ගියොත් තමයි වෙන්නේ. මොකද මෙයා ෆේල් වෙලා තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම මෙතනින් එන වෝල්ටේජ් එක මේකට එන්නේ නැහැ. ඒවයි ගැටලු තියෙනවා. එතකොට තව අය අහනවා බැටරිය මම අලුතෙන් දැම්මා. හැබැයි ඒත් සෙටින්ග් සේව් වෙන්නේ නැහැ. ඇයි නැත්තම් කම්පියුටර් එක පවර් දීලා වැඩ කරනකම් හොඳට වැඩ කරනවා රීස්ටාර්ට් කරත් ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කම්පියුටර් එකේ ප්ලග් එක කරලා දැම්මට පස්සේ මේ 3 මේ සීක්‍රට් සෙටින්ග්ස් ටික ඩිලීට් වෙනවා. ඇයි කියලා. එතකොට ඒකට දෙන්න තියෙන සරලම උත්තරය තමයි අපි චෙක් කරන්න ඕන බැටරිය අලුතෙන් දැම්මම වෝල්ට් 3 තියෙනවා. මෙතනින් වෝල්ට් 3 තිබ්බා කියලා මදි. අවුට්පුට් එකේ මෙතන වෝල්ට් 3 එනවද කියලා. එතනදී ගොඩක් විට මේ ඩයෝඩ් එක ෆේල් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඕක මේ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. අනිත් දේ කොයි වෙලාවකවත් මේ බැටරිය මේකෙන් charge වෙන්නේ නැහැ. මේක charging බැටරියක් නෙමෙයි. rechargeable බැටරියක් නෙමෙයි මේක තියෙන්නේ. හරි. ඕක තමයි RTC circuit එක. සමහර වෙලාවට ගොඩක් වෙලා, කියන්නේ ගොඩක් වෙලාවට නෙමෙයි. සමහර විට සමහර ප්‍රශ්න මේ RTC circuit එක හරහාම හදන්න පුළුවන්. මේ අනිත් එක තමයි මේ RTC circuit එක මේ තියෙන එකේම කොටසක් හැටියට තමයි ඔයාලට මදර්බෝඩ් එකේ එනවා CMOS නැත්තම් මෙන්න මෙහෙම CMOS RST කියලා පොඩි දැන් මෙහෙම මදර්බෝඩ් එක තියෙනවා නම් මේ මදර්බෝඩ් එකේ පොඩි ජම්පර් දෙකක් මෙහෙම තියෙනවා. ආපහු පාරක් සමහර මදර්බෝඩ් වල මේ විදිහේ මදර්බෝඩ් එකේ පොඩි ඩොට් දෙකක් තියෙනවා. මේ ඩොට් දෙක ගාව තියෙනවා CLR CMOS කියලා. එතකොට කරන්න තියෙන්නේ අපි මේ පොඩි පින් එකක් අරගෙන යකඩ පින් එකක් අරන් මේ දෙක ෂෝට් කරන්න පුළුවන්. ජම්පර් එකක් දාලා මේ වගේ තියෙනවනේ නැත්තම් මේක අරගෙන ට්විසර් එකකින් ෂෝට් කරන්න පුළුවන්. ෂෝට් කරපුවාම වෙන්නේ මොකද්ද? ඔයාගේ මේ CMOS ක්ලියර් වෙනවා. ඒ CMOS ක්ලියර් වුණාට පස්සේ මදර්බෝඩ් එක හරියනවා. මම ඔයාලට බලන්නම් මගේ ළඟ පෙන්වන්න පුළුවන් එකක් තියෙද කියලා බටන් මේ ගහලා තියෙන නෑ තියෙනවා. මේ මදර්බෝඩ් එක ගත්තාම මේ තියෙන්නේ අපේ RTC බැටරිය. RTC බැටරිය ක්ලියර් කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි RTC මේක ගලවන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේම බලන්න මෙතන ඔයාලට පේනවා නම් මෙතන පුංචියට ගහලා තියෙනවා CLR RTC කියලා. පේනවනේ? CLR RTC. ඒ කියන්නේ ක්ලියර් මේ රියල් ටයිම් ක්ලොක් කියන එක. එතකොට කරන්නේ මේ උඩ ජම්පර් එක මේකට ජම්පර් එකක් කනෙක්ට් කරලා නැත්නම් අර පොඩි ක්ලිප් එකක් ගහලා පවර් ඔන් කරලා එකපාරක් ඊට පස්සේ පවර් ඔෆ් කරලා මේ ජම්පර් එක අයින් කරාට පස්සේ මේ රීසෙට් කරන්න පුළුවන් RTC සර්කිට් එක. ඒකෙන් තමයි RTC ක්ලියර් වෙන්නේ. රයිට්. ඊළඟ එක මොකද්ද මේන් පවර් රේල් එක කියලා කියන්නේ කම්පියුටර්ස් වල. කම්පියුටර් එකේ මම කියවනේ මම ලැප්ටොප් වලින් කියලා දෙන්න ඊට පස්සේ ඩෙස්ක්ටොප් කියලා දෙන්න. කම්පියුටර් එකේ අපේ තියෙන ප්‍රධාන විදුලි සැපයුමක්. එතකොට මේ ලැප්ටොප් එකේ විදුලි සැපයුමක් ගත්තාම අපි මේකට කියන්නේ 19 වෝල්ට් මේන් රේල් එක කියලා. මෙතන 19 වෝල්ට් කිව්වට මම කලිනුත් කිව්වා
මේක තමයි B+ ලයින් එක. ඔයාගේ ලැප්ටොප් එක ඊට වඩා අඩු පවර් එකක් නම් තියෙන්නේ. ඒකෙන් තමයි හැදෙන්නේ. හරි. දැනට මම 19 වෝල්ට් මේන් රේල් කියලා තමයි දිගටම යන්නේ. මේක කියාගන්න ලේසි නිසා. මෙන්න මේ 19 වෝල්ට් මේන් රේල් එක මුලින්ම හැදෙන්න ඕන. ඒ හැදුනට පස්සේ තමයි ඒක හරහා තමයි අපේ අර මං කිව්ව පවර් සීක්වන්ස් එක. ඒ කියන්නේ S5 කියන සීක්වන්ස් එක තමයි ඔන්න දැන් හැදෙන්න ගන්නේ. මේ S5 හැදුනට පස්සේ තමයි මැෂින් එකේ S4 S3 ඊට පස්සේ S0 හැටියට මේ පවර් ඔන් වෙන්නේ මැෂින් එකක. එතකොට මේ B+ කියන ලයින් එක හැදුනට පස්සේ මේ B+ කියන ලයින් එකත් එක්ක තමයි අපේ මොනවද වෙන්නේ? බැටරි charging එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒත් එක්ක අනිත් කොටස්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම RAM එක ඊට පස්සේ මේ PCH එකේ ඊට පස්සේ Super IO එකේ ඊට පස්සේ CPU ඉතින් මේ වගේ මේ ඕනම කොටසක් USB හරි මේ හැම කොටසම හැදෙන්නේ මෙන්න මේ 19 වෝල්ට් මේන් රේල් එක හරහා තමයි. එතකොට මේ 19 වෝල්ට් මේන් රේල් එක හරහා මේවා හැදෙන්නේ මොන වලින්ද? මේකට මේවා හැදෙන්න හැම එකකටම වෙනමම පවර් සප්ලයි තියෙනවා. එතකොට මොනව කරන්නත් අපේ කලින් අපි දැන් අපේ 19 වෝල්ට් මේන් රේල් කියන එක හැදිලා තියෙන්න ඕනේ. හරිද? එතකොට අපි ඉලෙක්ට්‍රොනික්ස් වලදී ගත්තොත් බේසික් මෙන්න මෙහෙම ට්‍රාන්ස්ෆෝමර් එකක් අපේ තියෙනවා කියලා හිතන්නකෝ. මෙහෙම තියෙනවා. හරිද? මේ පැත්ත 230 වෝල්ට්ස්. මේ පැත්ත අපි හිතමු 12 වෝල්ට්ස් අපිට ගන්න ඕනේ. දැන් එතකොට මෙතනින් අපිට එන්නේ මොකද්ද? මෙන්න මේ වගේ මේ සයිනාකාර සිග්නල් එකක් AC කරන්ට් එකක්. එතකොට මෙතනින් 12 වෝල්ට්ස් වලින් එන්නේ අපිට මේ විදිහම සයින් වේව් එකක් තමයි එන්නේ. හැබැයි 12 වෝල්ට්ස් තියෙන. අපි මොකද කරන්නේ? මං කියුවේ මේ ඉතාලම සරලව කිව්වොත් හොඳයි. මෙතනින් මේ විදිහට අපි ඩයෝඩ් එකක් දාලා එළියට පවර් එකක් ගන්නවා. මෙතනිනුත් ඩයෝඩ් එකක් ගාලා මේ විදිහට පවර් එක ගන්නවා. දැන් ඩයෝඩ් එකේ පැති දෙකක් තියෙනවා. මෙතනින් එළියට එන්නේ මේ සර්කල් එකේ මේ කොටස. ඊට පස්සේ මේකෙන් එළියට එන්නේ මේ සර්කල් එකේ මේ කොටස. එතකොට ඇත්තටම අපිට හම්බෙන්නේ උඩ කොටස මෙන්න මෙහෙම යට කොටස මෙන්න මෙහෙම. හරිද? එතකොට අපිට ඕන කරන පවර් එක මොකද? අපිට ඕන DC. අපි වැඩ කරන්නේ DC එක. එතකොට සාමාන්‍යයෙන් DC කියන්නේ මෙන්න මේ වගේ කෙලින් පවර් එකක්. අපි මේ මැදට දානවා ඩයෝඩ් එකක්. සෝරි මේ කන්ඩෙන්සර් එකක්. කන්ඩෙන්සර් එකක් දාලා මෙහෙම දානවා. මේකෙන් වෙන්නේ මොකද්ද? කන්ඩෙන්සර් එකෙන් නැත්තම් කැපැසිටර් එකෙන් කරන්ට් එක අපිට charge කරලා තියාගන්න පුළුවන්. එතකොට මෙයා කරන්නේ මොකද්ද? මේ හිස් අවකාශي ආපු ගමන් කන්ඩෙන්සර් එක මෙතනින් පවර් එකක් ආපහු දෙනවා. ආපහු මෙතෙන්ටත් මෙහෙම දෙනවා. දුන්නාම ඔන්න දැන් අපේ අර AC කියන කරන්ට් එක මෙන්න මෙහෙම දැන් ඉරකට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. පල්ලෙහාත් එහෙමයි. හරි. පල්ලෙහාත් මේ විදිහට එනවා. දැන් ඉරකට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙන්නේ මෙතනින් අවුට්පුට් එක. ඒතර මෙතනින් ධන ඍණ කියලා අපිට ගත්තාම මෙහෙම ගානට දැන් පවර් එක මේ AC/DC ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඇවිල්ලා තියෙන මේ DC කරන්ට් එක මේක ස්මූත් කරන්ට් එකක් නෙමෙයි. සාමාන්‍ය රිපල් තියෙනවා කියලා ඔකට කියන්නේ. මේ කරන්ට් එක මෙතනින් අපිට එන්නේ 12 වෝල්ට්ස් කියන්නකෝ. අපිට මොන හරි මේ ඉලෙක්ට්‍රොනික කෑල්ලක් තියෙනවා. එයා වැඩ කරන්නේ වෝල්ට් 5කින්. හරිද? වෝල්ට් 5කින් වැඩ කරන්නේ. දැන් මේ එන කරන්ට් එක වෝල්ට් 12ක් නේ තියෙන්නේ. මේ 12 අනිත් එක තමයි මේ අපි දන්නවා ගෙදරට එන කරන්ට් එකේ 230 නෑ 220 ඔහොම වෙනස් වෙනවා. වෙනස් වෙනකොට මෙයත් අඩු වැඩි වෙනවා. 12ම තියෙන්නේ නෑ. මේක අඩු වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. එතකොට අපි කරන්නේ ඒක නවත්ත ගන්න අපි දානවා පොඩි කෑල්ලක්. ඒකට අපි කියනවා රෙගියුලේටර් එකක් කියලා. එතකොට මේ රෙගියුලේටර් එකේ මේ ඉලෙක්ට්‍රොනික දැන් සාමාන්‍යයෙන් තියෙනකොට හොඳටම ප්‍රසිද්ධ එකක් තමයි මෙන්න මෙහෙම තියෙනවා කකුල් තුනක් තියෙන එක. මේකේ ගහලා තියෙනවා 78.5 කියලා. මේක 5 වෝල්ට් රෙගියුලේටර් එකක්. මේ 78.5 කියලා කියන්නේ. එතකොට මේ රෙගියුලේටර් එක මේක කියන්නේ ඉන්පුට් එක, මෙයා ග්‍රවුන්ඩ් එක, මේක අවුට්පුට් එක. හරිද? එතකොට මේ වගේ එකකට අපි මේක ග්‍රවුන්ඩ් නේ. ග්‍රවුන්ඩ් සිග්නල් එක නැත්නම් ග්‍රවුන්ඩ් එක මෙයාට අපි දෙනවා. හරිද? මේ විදිහට අපි ග්‍රවුන්ඩ් එක දීලා තියෙනවා. එතකොට මෙතනින් එන ධන වෝල්ටේජ් එක අපි මෙතෙන්ට දෙනවා. දුන්නාම මෙතනින් අවුට්පුට් එකක් එනවනේ. මේ අවුට්පුට් එක හැමතිස්සෙම තියෙන්නේ වෝල්ට් 5යි. එතකොට මෙතන මේ වෝල්ට් 12 කියන එක මෙයා පල්ලෙහාට බැහැලා වෝල්ට් 6ක් වුණොත් මොකද වෙන්නේ? මේ වෝල්ටේජ් එක ඒත් 5 තමයි තියාගෙන ඉන්නේ. එතකොට මේ වෝල්ටේජ් එක මොනවා හරි හේතුවක් හින්දා මේ 12 වැඩි වුණොත් අපි හිතමු වෝල්ට් 15ක් විතර කියයි කියලා. ඒ ගියත් මෙයා තියන් ඉන්නේ වෝල්ට් 5. හරිද? ඔන්න ඔය වගේ බේසික් රෙගියුලේටර් එකකට එන කරන්ට් එකට අපි කියනවා
කම්පියුටර්ස් වලදී LDO කියලා low dropout output එකක් කියලා තමයි මේකට කියන්නේ. හරිද? එතකොට මේ කම්පියුටර්ස් වලදී තියෙනවා LDO කියලා පවර් එකක් තියෙනවා. ඊට පස්සේ ALW කියලා තියෙනවා. VCC ওই විදිහට පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් LDO කියලා තියෙන්නේ low dropout output එක. අපිට ALW නැත්නම් VCC කියලා පවර් එකක් තියෙනවනම් ඒක regulated power එකක් මේකට කියන්නේ. ඔය වගේ පවර් අඩු කරන එකට කම්පියුටර්ස් වල තියෙන යුනිට් එකට අපි කියන්නේ බක් කන්වර්ටර් එකක් කියලා තමා කියන්නේ. බක් කන්වර්ටර් එක වැඩ කරන විදිය මීට වැඩිය ගොඩක් සංකීර්ණයි. මේ LDO කියලා කියන එක ගැන අයිඩියා එකක් ගන්න තමයි මම කිව්වේ. ඒ කියන්නේ අපේ කම්පියුටර් වලේ මේන් රේල් එක හැදෙන තැනදී අපිට LDO සප්ලයි එකක් අවශ්‍ය වෙනවා වෝල්ට් 3.3ක. එතකොට LDO එකක් කියන්නේ මතක තියාගන්න. එතකොට මෙන්න මේ වගේ දෙයක්. හැබැයි මේ LDO එකේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ වගේ මේ කියන්නේ LDO කියන්නේ මේ වගේ පුංචි රෙගියුලේටර් පවර් සප්ලයි එකේ මෙහෙම ගැටලුවක් එනවා. දැන් හිතන්න මෙයා වෝල්ට් 5යිනේ දෙන්නේ. මේ වෝල්ට් 5 දීන තැන එක්කෙනා ලොකු ලෝඩ් එකක් ගන්නවා. ඒ ලෝඩ් එක ගත්තාම මේ ගන්න ලෝඩ් එක මොකක්ද කියලා මෙයා දන්නේ නැහැ. මෙයා වෝල්ට් 5ක් විතරයි දෙන්නේ. එතකොට අන්න ඒක නිසා මෙතන ඩ්‍රොප් වෙන්න පුළුවන්. එතකොට ඉල්ලුමට හරියන විදිහට මෙයාට සැපයුම දෙන්න, මෙයාට ඇම්පියර් එක අඩු වැඩි කරන්න, ඒ කියන්නේ ස්ථාවරව තියාගන්න ඒ දේවල් මෙයාට බෑ. ඒ කියන්නේ මෙයා බොහොම සරල දෙයක් තමයි කරන්නේ. බක් කන්වර්ටර් එකක් කියන එකේදී එහෙම නෙමෙයි. හැමතිස්සෙම වෝල්ටේජ් එක ස්ථාවරව තියාගන්නවා බක් කන්වර්ටර් එකකදී. එතකොට අපේ කම්පියුටර් එකේ තියෙනවා ප්‍රධාන කොටසක් සුපර් IO කියන. සුපර් IO එක ඇවිල්ලා පින් 128ක් වගේ තියෙන මේ IC එකක්. මේ තියෙන්නේ මෙන්න මේකට තමයි අපි සුපර් IO එක කියලා කියන්නේ. එතකොට මේ සුපර් IO එක දැන් මම චුට්ටකට කලින් ඔයාලට PCH එක කියලා එකක් කිව්වා. සුපර් IO එකට අපි කියනවා SIO කියලා කියනවා, KBC control එක කියලා කියනවා. මේ මේ වගේ නම් වලින් තමයි මෙයාට කියන්නේ. මේ කියන්නේ සුපායෝ කියලා කියනවා, KBC කියලා කියනවා. එතකොට මේ දෙකෙන් වෙන්නේ මේ දෙක කොහොම කිව්වත් මෙයා කරන්නේ කම්පියුටර් එකේ පවර් සීක්වන්ස් එක හැන්ඩල් කරන එක. එතකොට charging control එක ගත්තොත් අපේ charging IC එකේදී charging IC එක වැඩ කරන්නේ සුපායෝ එකත් එක්ක කතා කරලා තමයි. එතකොට කම්පියුටර් එක ඇතුළේ ඉන්න කම්පියුටර් එක ඔන් වෙන්න කලින් කම්පියුටර් එක ඇතුළේ තියෙන කම්පියුටර් එක හැටියට තමයි මේ සුපර් IO එක අපි මේ සඳහන් කරන්නේ. එතකොට මේකටම අපි මෙහෙම EC කියලා නමකුත් කියනවා. embedded controller කියලා. ඔය මොන නමින් කිව්වත් සුපර් IO එකෙන් තමයි වැඩ කරන්නේ. එතකොට සුපර් IO එක කොච්චර සෙල්ලම් දාන්නත් සුපර් IO එකට අවශ්‍ය වෙනවා වෝල්ටේජ් එකක්. එතකොට මේ වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් සුපර් IO එක කම්පියුටර් එක ඔන් වෙන්න හදන මුල් අවස්ථාවේ ඉඳලම ඔන් එකේ තියෙන්න ඕන එක්කෙනෙක්. එතකොට මේ සුපර් IO එකට මුලින්ම අපි දීලා තියෙනවා 3 volts LDO කියලා සප්ලයි එකක්. හරිද? මෙන්න මේ 3 volt LDO එක නැත්තම් සුපර් IO එක මේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. එතකොට අපි කම්පියුටර් එකේ මේන් රේල් කියන එක හැදෙන්නේ මෙන්න මේ විදිහට. බ්ලොක් ඩයග්‍රෑම් එකක් හැටියට පෙන්නුවොත් අපි ඇඩැප්ටර් එකෙන් වෝල්ට් 19ක් මැෂින් එකට දෙනවා. මේ දෙන වෝල්ට් 19 පොඩි ෆියුස් එකක් හරහා එහෙම නැතිනම් මොකක් හරි ඩයෝඩ් එකක් පුංචි ඩයෝඩ් එකක් කරා ඔය වගේ කොහොම කැරකිලාවත් මෙහෙම කරලා එනවා අපේ තියෙනවා පළවෙනි MOSFET එකට. හරිද? ඊළඟට අපේ තියෙනවා තව MOSFET එකක්. මෙයා first MOSFET එක. මේක second MOSFET එක. ඊට පස්සේ මේ first MOSFET එකෙන් ඊපස්සේ second MOSFET එකට ගිහිල්ලා මෙතනින් තමයි අපේ B+ කියන ලයින් එක හැදෙන්නේ. මේක තමයි මේන් පවර් රේල් එක. ඔහොම තමයි මේන් පවර් රේල් එක හැදෙන්නේ. මේ හැදෙනවා වගේම මෙතනින් තව එක්කෙනෙක් මෙහෙම කනෙක්ට් වෙලා ඉන්නවා. මෙයා කනෙක්ට් වෙනවා බැටරියට. හරිද? එතකොට මේකත් MOSFET එකක්. හරිද? මම මෙතන මේ තියෙන්නේ ගේට්. MOSFET එකේ ගේට් එක සෝස් ඩ්‍රේන් ඔය විදිහට තියෙනවා. හරිද? එතකොට දැන් මෙතනින් වෙන්නේ මෙහෙමයි. දැන් මෙතනින් වෝල්ට් 19 මෙහෙම පළවෙනි MOSFET එකට ගියා, second MOSFET එකට ගියා, B+ එක හැදෙනවනේ. ඒ B+ කොහොම හරි හැදුනට අපේ ඉන්නවා තව එක්කෙනෙක්. මෙයා තමයි charging control IC එක. මේ IC එකට කෙලින්ම අපේ දෙනවා මේ එන වෝල්ට් 19. හරිද? ඊට පස්සේ මේ පළවෙනි MOSFET එකයි second MOSFET එකයි මෙයාට කනෙක්ට් වෙලා තියෙන්නේ. මම මගින් එකට ජොයින් කරලා මැදට දැම්මේ හිතලමයි හේතුව සමහර වෙලාවට මෙයා දෙන්නම වෙන වෙනම ඩ්‍රයිව් කරනවා සමහර වෙලාවට තනියෙන් මෙයාව ඩ්‍රයිව් කරනවා. ඒත් එක්කම මෙතන තියෙනවානේ මේ මං කියන්නේ බැටරියට කනෙක්ට් වෙලා තව MOSFET එකක්. එයත් මේකට කනෙක්ට් වෙලා තියෙන්නේ. හරිද? මෙයා ඇවිල්ලා බැටරි කන්ට්‍රෝල් MOSFET එක. හරි. මෙතනින් වෙන්නේ මේ විදිහට
මෙයාගෙන් වෝල්ට් 19 එනවනේ. ආවහම පළවෙනි MOSFET එකේ නතර වෙලා තියෙන්නේ. එයා මෙහාට යන්න දෙන්නේ නැහැ. එයාව යවන්නේ මේ charging control IC එක. එතකොට මේ charging control IC එකට වෝල්ට් 19 ආවහම charging control IC එකට තව එකක් එනවා මෙන්න මේ විදිහට. හරි. මෙයාට කියනවා R1, මෙයාට කියනවා R2 කියලා. මෙතන වෙන්නේ මම මේක මේ පන්නලා දැම්මේ ඉලෙක්ට්‍රොනික වල මොකද මේ මම මේව කියන්නේ ගොඩක් බේසික් ඉලෙක්ට්‍රොනික දන්න කියන්නේ සාමාන්‍ය දන්නේ නැති අයත් ඉන්න නිසා ඔක්කොටම ලේසි වෙන විදිහට දන්න අය දන්නවා ඒක නිසා එහෙම හිතන්න එපා හරි අපි ඉලෙක්ට්‍රොනික වල මේ විදිහට තියෙනවා අඳින ක්‍රම කිහිපයක් මෙතනින් කියන්නේ සම්බන්ධයක් නැහැ මේ ලයින් දෙකේ කියලා. මෙතනින් කියන්නේ සම්බන්ධයක් තියෙනවා කියලා. මෙතනින් කියන්නේ සම්බන්ධයක් නැහැ කියලා. සමහර තැන්වලදී අපි මේ විදිහට දාන ලයින් එක පැහැදිලි නැති වුනහම අපි අඳිනකොට පුරුද්දක් හැටියට මේ විදිහට ජම්ප් කරලා අඳිනවා. එතකොට ඕකම මේ අතරත් මෙහෙම අඳින්න පුළුවන්. මේකෙන් කියන්නේ මේ කනෙක්ටර් එක සම්බන්ධ මේ නැහැ. ඒ කියන්නේ මෙතන කනෙක්ෂන් එකක් නැහැ කියන එක. හරි. මම මෙතනින්ම අඳින්නම්. මේ විදිහට. ඒ කියන්නේ කනෙක්ෂන් එක සම්බන්ධ නැහැ සම්බන්ධයි කියලා තියෙන්නේ. මේකත් මෙහෙම තමයි අර වැඩි විස්තරයකට තමයි මේක දාලා තියෙන්නේ. ඒකයි මම ඔහොම ඇඳලා තියෙන්නේ. සර්කිට් ඩයග්‍රෑම් වලත් මේ විදිහට එනවා. මෙතනින් වෙන්නේ මේ විදිහටයි. දැන් ඔන්න මෙතනින් වෝල්ට් 19 මෙතෙන්ට එනවනේ. මෙතනින් ඇවිල්ලා දැන් මෙතනින් දැන් නතර කරගෙන තියෙන්නේ මේ charging control IC එකෙන් අපේ. හරිද? එතකොට charging control IC එක වැඩ කරන්න එයාට power එක ඕන. එතකොට ඒ power එක මෙතනින් VCC දීලා තියෙනවා. සාමාන්‍ය charging control IC එකක් වෝල්ට් 5 6 ඉඳලා වෝල්ට් 25 වගේ වෙනකම් ප්‍රමාණයක් ඇතුළත වැඩ කරන විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද දැන් මෙයා අපි දන්නවා සාමාන්‍යයෙන් ලැප්ටොප් බැටරිය මෙතන හිතන්නකො 12 volts තියෙන්නේ කියලා. එතකොට මේ 12 volts තිබ්බහම මේ බැටරියෙන් මේ පවර් එක මම මෙතන මේ MOSFET එකට ඇඳලා පෙන්නුවට මෙයා එනවා අපි මෙතෙන්ට X1 කියලා දැම්මොත් මේ X1 කියන සප්ලයි එක මෙතෙන්ටත් එනවා. හරිද? එනවා කියන්නේ මේ VCC එකට එන්නේ. එන විදිහ කෙලින්ම 19ට ඔහොම වදිලා නෙමෙයි එන්නේ වෙන විදිහකට එන්නේ. ඒ කියන්නේ මේ charging control IC කියන එක ඇඩැප්ටර් එක ගහලා තිබ්බත් වැඩ කරනවා ඇඩැප්ටර් එක ගැලෙව්වත් වැඩ කරනවා. හරිනේ? හරි. එතකොට මොකද්ද මේ රෙසිස්ටර් දෙකකින් දාලා තියෙන්නේ? මේකට අපි කියන්නේ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් කියලා. වෝල්ටේජ් ඩිවයිඩර් එකක් කියන එකෙන් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මේකටයි. මෙයාට VCC ආවහම මේ IC එක දන්නේ නැහැ මට කරන්ට් එක එන්නේ ඇඩැප්ටර් එකෙන්ද බැටරියෙන්ද කියලා. එතකොට එයා දැනගන්නේ මෙයාට කරන්ට් එක එන්නේ ඇඩැප්ටර් එකෙන් කියලා මෙන්න මෙහෙම රෙසිස්ටර්ස් දෙකක් දාලා අපි මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් හදනවා. ඒ කියන්නේ වෝල්ටේජ් එක බෙදනවා. බෙදලා ඉවර වෙලා රෙෆරන්ස් වෝල්ටේජ් එකක් මෙතනින් ගන්නවා. මෙන්න මේ රෙෆරන්ස් වෝල්ටේජ් එක මෙයාට ආවට පස්සේ මෙයා දැනගන්නවා පවර් කනෙක්ට් කරා කියලා. ඒ කියන්නේ ඔයා ඇඩැප්ටරේ කනෙක්ට් කරා කියලා දන්නවා. හරි. ඇඩැප්ටරේ කනෙක්ට් කරා කියලා දැනගත්ත ගමන් මෙයා මොකද කරන්නේ? දැන් ඔන්න ඇඩැප්ටරේ කනෙක්ට් කර නැති අවස්ථාවේදී මේ MOSFET එක හරහා මදර්බෝඩ් එකට බැටරියෙන් කරන්ට් එක යනවා. හරිද? ඒ බැටරියෙන් කරන්ට් එක යන වෙලේදී මේ MOSFET දෙක කොහොමද තියෙන්නේ? ඕෆ් අවස්ථාවේ. දැන් ඔයා AC ඇඩැප්ටරේ කනෙක්ට් කරාට පස්සේ රෙෆරන්ස් වෝල්ටේජ් එක ආවහම මෙයා දන්නවා බැටරි එක මේ ඇඩැප්ටර් එක කනෙක්ට් කරා කියලා. ඇඩැප්ටර් එක කනෙක්ට් කරා කියලා දැනගත්තට පස්සේ මෙයාට කිසිම දෝෂයක් වාර්තා වෙලා නැත්තම් හරිද? ඒත් එක්කම මෙතනින් කොයි වෙලාවකත් මෙතෙන්ට පවර් එකකුත් ඇවිල්ලා නැතුව තිබ්බනම් මෙයා මොකද කරන්නේ? මේක කට් ඔෆ් කරනවා. ඒ කට් ඔෆ් කරන වෙලේදීම මේ දෙන්නව යවනවා. හරිද? ඒ කියන්නේ මේ දෙන්නව ඕකේ කරනවා. මෙයාව නවත්තලා දානවා. මේක නවත්තලා දානවා. දැන් මොකද්ද වෙන්නේ? මෙතනින් එන වෝල්ටේජ් එක මෙතෙන්ට එන්නේ නැහැ. මේක හරහා තමයි වෝල්ටේජ් එක යන්නේ. මොකද හේතුව මේක කනෙක්ට් කරලා තිබ්බා කියන්නේ මේ පැත්තට සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේ මෙතනින් වෝල්ට් 19 මෙයා එව්වොත් මේ 19 කෙලිම බැටරියට ගිහිල්ලා බැටරිය පුපුරලා යනවා. ඒක නිසා තමයි බැටරි කන්ට්‍රෝල් එක මේක හරහා වෙන්නේ. හරිද? දැන් මම හිතනවා දැන් පොඩි අයිඩියා එකක් ඇති කියලා. ඊළඟට වෙන්නේ මොකද්ද? දැන් වෝල්ටේජ් එක මෙතෙන්ට දැන් ගහලානේ තියෙන්නේ. එතකොට දැන් ඔන්න වෝල්ට් 19 ආවා. මෙතනින් ගැටලුවක් නැහැ. මේක කරා යන්න දෙනවා. ඒ යන්න දීලා තියෙනවා. හැබැයි මෙතනින් මේකද වෙන්නේ නැහැ. මෙතන ඉන්නවා අපේ අනිත් එක්කෙනා. සුපර් IO එක. මේ සුපර් IO එක තමයි මේ බැටරියත් එක්ක කතා කරන්නේ. හරිද? බැටරියත් එක්ක කතා කරනකොට සුපර් IO එක තමා සුපර් IO එකට තමා බැටරියෙන් එවන්නේ මේ charging control එකට නෙමෙයි එවන්නේ. බැටරි එකේ තියෙන සිග්නල් බැටරි එකේ තියෙනවා ක්ලොක් සිග්නල් කියලා එකක්
ඊට පස්සේ data signal කියලා තියෙනවා. ඊට පස්සේ temp කියලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. බැටරිය කොච්චරක් charge වෙලා තියෙනවද? බැටරිය කොච්චරක් රත් වෙලා තියෙනවද? ඒ වගේ signal ඔක්කොම ටික දෙන්නේ super IO එකට. මේ super IO එකට මේක දෙන නිසා මේ super IO එකට අර මම කිව්වා වගේ 3.3 volts supply එකක් අපේ හැදෙනවා. ඒක හැදෙන්නේ වෙන section එකේ. මම මේ කියනවා තප්පර ගානක් ඇතුළත තමයි වෙන්නේ. තප්පරයක්වත් යන්නේ නැහැ. ඒ ඇතුළත තමයි මේ කම්පියුටර් එක ඇතුලේ සිද්ධ වෙන්නේ. එතකොට super IO එකට 3.3 ඇවිල්ලා තිබ්බොත් තමයි මේ කමියුනිකේෂන් ටික යන්නේ. එතකොට මේ 3.3 volt කියන එක ඇඩැප්ටර් එකෙන් වැඩ කරත් බැටරියෙන් වැඩ කරත් මේ super IO එකට එන්න ඕන. හරි. අපි section by section පෙන්නනවා කොහොමද කරන්නේ කියලා බලමු. හරි. දැන් මෙතෙන්ට දැන් මේ කමියුනිකේෂන් ටික එනවා වගේම මේ charging control IC එකකිනුත් මෙයාට signal එකක් එවනවා AC OK කියලා. හරි. එතකොට දැන් 19 volt එක ආවා. reference voltage එක check කරා ගහලා තියෙන්නේ කියලා දන්නවා. මෙයා වැඩ කරන්න පටන් අරන් මෙතනින් volt 19 මේක අරහා මෙහෙම ගලාගෙන යනවා. මේ ගලාගෙන යනකොට super IO එකටත් ඇවිල්ලා තිනවා AC OK කියලා AC signal. ඒ කියන්නේ super IO එක දන්නවා දැන් adapter එක connect කරලා තියෙන්නේ කියලා. ඔන්න ඔය වෙලේදී තමයි super IO එක ඔයාගේ power LED එක on කරන්නේ. මම කෙටි වලින්ම ලියන්නම් PWR LED කියලා. හරිද? power LED එක නැත්නම් adapter එක connect කරා කියන LED එක පත්තු වෙන්නේ මේ adapter එකෙන් දෙන current එකෙන් නෙමෙයි super IO එක හරහා දෙන signal එකකින්. ඒ වගේම තමයි බැටරි charging පටන් ගන්නවා නම් බැටරි low කියලා පෙන්නනවා නම් ඒ LED එකටත් battery control LED කියලා කියන්නකෝ. මේ LED එක වැඩ කරන්නේ super IO එකෙන්. cooling fan එක වැඩ කරන්නේ super IO එකෙන්. හරිද? මේ ඔක්කොම control කරන්නේ කවුද? super IO. එතකොට ඔය adapter එකට power එක connect කරපුවම battery charging පෙන්නනවා නම් computer on වෙන්නේ නැහැ. හැබැයි බැටරි charging පෙන්නනවා power adapter එක ගැහුවා කියලා පෙන්නනවා. එතනින් ඔයාලට තීරණයක් ගන්න පුළුවන් වගේ super IO එකට power එක ඇවිල්ලා තියෙන යා function වෙනවා කියලා. එතනින්ම ලෙඩේ පළවෙනි අඩියට ඔයාලට clear කරගන්න පුළුවන්. මොකද super IO එක වැඩ කරනවා කියන්නේ 3.3 volt එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාගේ main rail එක හැදිලා තියෙනවා. ඔයා power connect කරාට පස්සේ කිසිම LED එකක් පත්තු වෙන්නේ නැත්තම් මුකුත් වෙන්නේ නැහැ full dead වගේ තියෙන්නේ. ඒ කියන්නේ එකක් තීරණය කරන්න පුළුවන්. ඔයාට super IO එකට කිසිම signal එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ power එකක් එන්නේ නැහැ. ඒ වගේම main rail එකත් හැදෙනවා හැදෙලා නැති කියලා හිතන්න පුළුවන්. හරිද? දැන් බැටරි charge වෙන්නේ කොහොමද? charge වෙන්නේ මෙහිමයි. මෙන්න මේ charging control IC එක තියෙනවනේ. එතකොට මේ charging control IC එකේ output එකක් තව output දෙකක් එනවා. එතෙන්ට තියෙනවා මෙන්න මේ වගේ තව MOSFET දෙකක් දාන්න. හරිද? මේ MOSFET දෙකේ output එක මෙහෙම ආවම මෙහෙම ඉන්ඩක්ටර් එකක් තියෙනවා. මෙන්න මේ ඉන්ඩක්ටර් එකෙන් තමයි මෙයාට කනෙක්ට් වෙන්නේ. ඊට පස්සේ මේ MOSFET දෙක මේ charging IC එකට කනෙක්ට් වෙනවා. මේ පැත්ත ground වෙලා තියෙනවා. මේ පැත්ත කෙලින්ම අපේ 19 volt main rail එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් එක මතක තියාගන්න මේ B+ එක මේ විදිහට මම පෙන්නනකොට කෙලින්ම යන්නේ නැහැ. මෙතෙන්ට එනවා තව එක්කෙනෙක්. එයාට අපි කියනවා CSR කියලා. එතකොට බැටරියෙන් පවර් කියන තැනටත් මේ වගේ පොඩි රෙසිස්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. එයාටත් කියනවා CSR කියලා. CSR කියලා කියන්නේ current sensing resistor කියන එක. current sensing resistor එකෙන් වෙන්නේ මැෂින් එකට කොච්චර load එකක් ගන්නවද කියලා බලාගෙන එයාගෙනුත් signal දෙකක් මේ charging controller IC එකට එනවා. එතකොට මේ charging control IC එකෙන් කරන්නේ මෙතන දැන් අපි කිව්වනේ පළවෙනි MOSFET එක second MOSFET එක කියලා. අපි මෙතෙන්ට කියන්නේ high side MOSFET එක යට එකට කියනවා low side MOSFET එක කියලා. මේ පැහැදිලිව දැන් මම පෙන්නන්න මේක වැඩ කරන විදිය. එතකොට මේ high side සහ low side MOSFET දෙක එකින් එක on off කරලා මේ විදිහට pulses හදනවා. මේ pulse එක මේ විදිහට තියෙන්න පුළුවන්, මෙහෙම ළඟ තියෙන්න පුළුවන්. හරිද? මේකට අපි කියනවා PWM කියලා. PWM pulse width modulation. pulse width modulation එක කරා තමයි මේ බැටරි charging එක කරන්නේ. එතකොට බැටරි charge වෙනවද කියලා දැනගන්නවා super IO එක. ඒ වගේම තමයි ඔයා කම්පියුටර් එක සමහර කම්පියුටර්ස් එනවා ඕෆ් කරලා තිබ්බාම charge වෙනවා on කරපුවම charge වෙනවා හොරයි. ඒ වෙන්නේ මොකද්ද? කම්පියුටර් එකේ on වුණාට පස්සේ super IO එක සහ charging මේ CSR හරහා මේ charging control IC එක දැනගන්නවා මැෂින් එකට ලොකු load එකක් ඕන කියලා. එයාට ඒ load එක දෙන අතරතුර බැටරි charge කරන්න අමාරු නම් එයා කරන්නේ බැටරි charging එක slow කරලා කම්පියුටරේ වැඩ කරන එකට power එක වැඩිපුර දෙනවා. ওই විදිහට තමයි control කරන්නේ. එතකොට super IO එකයි charging control එකයි හැමතිස්සෙම කතා කරලා තමයි ඔයාගේ machine එක on කරනවද නැත්නම් මේ volt 19 දෙනවද නැද්ද ওই ටික ඔක්කොම ටික කතා කරගන්නේ. ඒත් එක්කම මේ charging controller මේ side එකක් control කරන්නේ
මේ කියන්නේ high side low side MOSFET එක දාලා මේ ඉන්ඩක්ටර් එකක් දාලා තමයි යන්නේ. කම්පියුටර් එකක් හදන්න ආවම කම්පියුටර් එකේ ඕනම තැනක ඉන්ඩක්ටර් එකක් තියලා තියෙනවා කියන්නේ එතන පවර් අවුට්පුට් එකක් හැදෙනවා. මේ තියෙන්නේ මේ ඉන්ඩක්ටර්ස්. මෙතන එකක් තියෙනවා මෙතන මේ හැම තැනම ඉන්ඩක්ටර්ස් තියෙන සමහර තැන්වල පොඩි ඉන්ඩක්ටර්ස් උත් තියෙනවා. ඉන්ඩක්ටර් එකක් තියෙනවා කියන්නේ එතනින් පවර් අවුට්පුට් එකක් ගන්නවා කියන එක. මොකද මෙතනත් මේ ඉන්ඩක්ටර් එකක් දීලා තියෙන්නේ මෙතන. එතකොට අපි ඒ නිසා තමයි ලැප්ටොප් එකක් එහෙම ඩෙස්ක්ටොප් උනත් හදනකොට ග්‍රවුන්ඩ් කරලා මල්ටිමීටරේ කළු පාට අග්‍රය මේ ඉන්ඩක්ටර්ස් ගාවට මල්ටිමීටරේ තියනවා. එතකොට ෂෝට් සර්කිට් එකක් පෙන්නනවාද කියලා. ඒකෙන් තමයි අපි දැනගන්නේ ෂෝට් සර්කිට් එකක් තියනවාද ඔයාගේ මේන් රේල් එක ෂෝට්ද කියලා හොයාගන්න එක ක්‍රමයක්. එතකොට මතක ඇති මම කලිනුත් කිව්වා මල්ටිමීටර එකේ අපේ ෂෝට් සර්කිට් පෙන්නද්දී මේ බිඳුවට ආසන්නවම එන්න ඕන ඕම්ස්. හරිද? ඒ කියන්නේ ඕම්ස් මේ බිඳුවට ආසන්නටම එන්න ඕන කියලා කියන්නේ හේතුව මේකයි. සමහර වෙලාවට CPU කිට්ටු එහෙම බලනකොට මේ ගොඩක් අඩු. ඒ කියන්නේ ඕම්ස් 25 වගේ මේ පෙන්වන්න පුළුවන්. එතකොට ඒක ෂෝට් සර්කිට් එකක් නෙමෙයි කියලා අපි මේ හඳුනා ගන්නවා. අනිත් එක තමයි මෙහෙම. දැන් අපි මල්ටිමීටරයක් ගත්තාම මේ මල්ටිමීටර එකේ මේ අපි දානවනේ බස මෝඩ් එකට මේක චෙක් කරන්න. එතකොට අපි බස මෝඩ් එකට දැම්මහම මේකෙදි දැන් තියෙන්නේ බස මෝඩ් එකේ. හරිද? එතකොට මේ බස මෝඩ් එකේ තියාගෙන මල්ටිමීටරේ අග්‍ර දෙක එකට ෂෝට් කරපුවාම ඔයාට බලන්න ඔයාට කොච්චරක් පෙන්වනවද කියලා. දැන් බිඳුව නෙමෙයිනේ 0.7ක් වගේ ගාණක් පෙන්වන්නේ. මේක සමහර මල්ටිමීටර වල වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ පුරුද්දක් හැටියට හැමතිස්සෙම මල්ටිමීටර් ප්‍රෝබ්ස් දෙක ෂෝට් කරලා තමා අපි ෂෝට් සර්කිට් හොයන්න පටන් ගන්නවා. එතකොට කරන්නේ මෙහෙමයි. දැන් ඔයාගේ දැන් දැන් හිතන්න මෙතනදී මේ මල්ටිමීටරේ දැන් බීප් එක වදිනවා. බීප් එක වැදුනට 0.7 දීත් වදිනවා සාමාන්‍යයෙන් ඕම්ස් 30 40 ගියත් බීප් එක වදිනවා. බීප් එක වදින එකකින් අදහස් වෙන්නේ ෂෝට් කියලා. හරි. ඒක මතක තියාගන්න. අනිත් එක තමයි මම කියන්න හැදුවේ දැන් මල්ටිමීටර එක මෙහෙම ෂෝට් කරපුවාම ඔයා 0.7යි කියලා කියනවනේ. ඒ කියන්නේ ඔයාගේ මල්ටිමීටර එකේ ෂෝට් සර්කිට් එකක් තියෙනවා නම් 100ට 100ක් ඔයාට පෙන්වන්නේ ඕම්ස් ප්‍රමාණය බිඳුව නෙමේ 0.7යි. එතකොට කොහේ හරි තැනක ඔයාට හිතන්නකෝ 0.9ක් නැත්නම් 10ක් පෙන්වනවා කියලා. එතකොට අපි දන්නවා මගේ එකේ පෙන්වන්නේ 7යි 9යි කියලා කියන්නේ ඒ කියන්නේ ඇත්තටම කීයද ඕම්ස් දෙකක් වගේ පෙන්වන්නේ. ඒ කියන්නේ මේක ෂෝට් සර්කිට් එකක්. අන්න ඒක නිසා අර මල්ටිමීටර එකේ බස මෝඩ් එකට දාලා ඔය ඕක බලන්න බලලා ඉවරලා මෙයා කරා. මොකද ඔයා බලාපොරොත්තු වෙන්න එපා මේ හැමතිස්සෙම බිඳුව හම්බෙයි කියලා. මොකද හේතුව ඔයාගේ මල්ටිමීටර එකේ බස මෝඩ් එක පෙන්වන්නේ බිඳුව නෙමෙයි නම් ඔයාට අර දැන් පෙන්නපු එක මම පෙන්නුවේ එකපාර 9 පෙන්නුවා එකපාර 7 පෙන්නුවා. එතකොට මේක පෙන්නවා කියන්නේ ෂෝට් සර්කිට් එකක් හැටියට තමයි ගන්න. එතකොට CPU කිට්ටුවට ආවම මේ 2.5 ohms වගේ පෙන්නනවනම් ඒක ෂෝට් සර්කිට් එකක් හැටියට නෙමෙයි අපි සලකන්නේ. හරි. එහෙනම් මම දැන් ඇඳලා පෙන්නපු එක ඔයාලට රූප සටහන් වලින් පෙන්වන්න පැහැදිලි වෙන විදිහට මේ චාර්ජින් IC එකක් සම්පූර්ණයෙන් වැඩ කරන විදිය ඒත් එක්කම දැන් මම කියපු අර මේවා එක මොකද්ද මේවා එක කියන්නේ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් කියන්නේ මොකද්ද මේ කොහොමද හදාගන්නේ කියලා. එතකොට මම වෝල්ටේජ් ඩිවයිඩර් එක කියලා දෙන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන වෝල්ටේජ් ඩිවයිඩර් කැල්කියුලේටර් එකක්. ඒ කැල්කියුලේටර් භාවිතා කරලා කරන්න පුළුවන්. එතකොට අපිට අමාරු නැහැ මේ ගණන් හද ඉන්න ඕනේ ටක් ගාලා පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් තියෙන නිසා. මේ තියෙන්නේ සුපර් IO කියන එකේ පින් කන්ෆිගරේෂන් එක. එතකොට මේ සුපර් IO කියන එක ගත්තාම මේ විදිය පින් 128ක් තියෙන මේ චිප් එකක්. මේ චිප් එකේ අපේ තියෙනවා පවර් බටන් එකට ඊට පස්සේ මෙයාට මේ සප්ලයි දෙන මේ 3.3 වෝල්ට් සප්ලයි දෙන මේ වගේ පින් තියෙනවා. එතකොට මේ පින් අපිට data හරහා නැත්නම් මේ සර්කිට් ඩයග්‍රෑම් හරහා බලන්න පුළුවන්. ඒ බලලා අපිට මේ පින් එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. ඒතර මල්ටිමීටර එක මෙතෙන්ටම තියන්න ඕනේ. මේක චුට්ටක් එහා අපිට පාත් එක හොයාගෙන තියාගන්න පුළුවන්.
මේ තියෙන්නේ දැන් අපේ ලැප්ටොප් එකක්. එතකොට මේ ලැප්ටොප් මදර්බෝඩ් මේ විදිහට තියෙන්නේ. ඒතර මේකට තමයි අපි පවර් එක දෙන්නේ. එතකොට මේ මෙන්න මේ තැනින් තමයි අපි AC ඉන්පුට් කියන පවර් කනෙක්ටර් එක දෙන්නේ මෙතනින්. ඊට පස්සේ බැටරි කනෙක්ටර් එක මෙතනින් තියෙනවා. එතකොට බැටරි කනෙක්ටර් එක එක විදිහවල තිබ්බා. කොහොම තිබ්බ මේ වගේ පින් දෙකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා බැටරි එක ධන ඍණ එන්න ඕන උනාට ධන ඍණ හැටියට නෙමෙයි එන්නේ. පින් කීපයක් එනවා මම අර කියපු සිග්නල් එන්න ඕන නිසා. එතකොට මේක චෙක් කරන්න අපිට අවශ්‍ය වෙනවා එක්කෝ අපිට ස්ටෑන්ඩඩ් පවර් පැක් එකක්. එහෙම නැතිනම් අපේ මොඩියුලර් ඒ කියන්නේ අපිට කොමන් පවර් පැක් එකක් අරගෙන ඒක හරහා පවර් දෙන්නත් පුළුවන්. නැත්නම් DC බෙන්ච් පවර් සප්ලයි එකක් හරහා 19 වෝල්ට් අපිට දෙන්න පුළුවන්. ඒත් එක්ක අපි මල්ටිමීටර් එකක් විතරයි මේකට ඕන වෙන්නේ. ඔසිලොස්කෝප් අනම්ම නම් එහෙම ඕන වෙන්නේ නැහැ. හරි. එතකොට මේ තියෙන්නේ charging controller IC එකක්. මේ එක වර්ගයක් විතරයි. එතකොට charging controller ICs මේ විදිහට මේ 460 මේ 4 විදිහටත් එනවා. දිගටියටත් එනවා එක එක ෂේප් වලින් එනවා. හරිද? එතකොට මේ තියෙන්නේ IC එකක් පේන විදිය බාහිරව. එතකොට මේ IC එකේ බලන්න පළවෙනි පින් එක මෙන්න මේ උඩින් තියෙන්නේ. ඒක අඳුර ගන්න මෙතනින් පොඩි කට්ටයක් වගේ එකක් කපලා තියෙනවා. BQ24780 කියන IC එක තමයි මේ. එතකොට IC එකේ data sheet කියලා තියෙනවා. ඒ කියන්නේ ඕනම IC එකක් ගත්තොත් ඔයාට IC එකක් හම්බුනාම circuit diagram එකක් නැති වුණොත් machine එකක් හදන්න ආවම අපි කොහොමද හොයාගන්නේ? අපි diagram ඒ කියන්නේ IC එකේ data sheet එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. මේක ඉන්ටර්නෙට් එකේ IC නම්බරේ ගහලා data sheet download කිව්වහම ටක් ගාලා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. එතකොට මේ data sheet එක download කරපුවාම මේ data sheet එකේ තියෙනවා මේ IC එකේ හැම pin එකකින්ම මොකද්ද වෙන්නේ කියන එක. හරි. දැන් අර මම කිව්වා මේ තියෙන IC එකට supply එක දෙන තැනට තමයි VCC කියලා කියන්නේ. එතකොට AC in කියලා තියෙන්නේ AC in කියන signal එක ගන්න තැන. හරිද? එතකොට ඒ වගේ මේ අනිත් AC detect ওই විදිහේ ගොඩක් දේවල් තියෙනවා. මේ හැමදේම මේ IC එකේ data sheet එකක් ගත්තාම අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් අමාරු නෑ. ඒතකොට data sheet එකේ මෙහෙම පැත්තකින් පෙන්නනවා මේ IC එක common වැඩ කරන system එක. ඒ කියන්නේ මේ IC එකක් කොහොමද common වැඩ කරන්නේ කියලා. එතකොට මෙතන බැලුවොත් ඔයාලට පේනවා මම අර කියලා දුන්න විදිහට මම mouse point එක පොඩ්ඩක් ලොකු කරගෙන පෙන්නන්න. හරි. එතකොට මම අර අපි දැන් මම ඇඳලා පෙන්නපු විදිහට මෙතනින් ඇඩැප්ටර් එක කනෙක්ට් වෙනවා. මේ තියෙන පළවෙනි MOSFET එක දෙවෙනි MOSFET එක. ඊට පස්සේ මෙතනින් සිස්ටම් එකට පවර් එක යනවා. මේ තියෙන්නේ අපේ මම කිව්ව CSR එක නැතිනම් කරන්ට් සෙන්සින් රෙසිස්ටර් එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන බලන්න මෙතන තියෙන ඇඩැප්ටර් එක කනෙක්ට් කරා කියලා ඩිටෙක්ට් කරගන්න එකට මේ රෙසිස්ටර් දෙකක් දාලා මේ විදිහට තියෙනවා. මේ host කියලා කියන්නේ අපේ super IO එකත් එක්ක මෙයා කතා කරගන්නවා. එතකොට මෙතනින් තියෙනවා ප්‍රොසෙසර් ප්‍රෝ හොට් කියලා තියෙන්නේ ප්‍රොසෙසර් හොට් කියන එක. ඒ කියන්නේ ප්‍රොසෙසර් එක හීට් වෙනවා කියලා දැනගන්න පුළුවන්. එතකොට charger එකේ ID detection මේ වගේ ගොඩක් දේවල් මේකෙන් දැනගන්න පුළුවන් communicate වෙන එක තමයි මේකෙන් තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ infrared driver කියලා මේ අපේ බැටරි එක. ඒ කියන්නේ බැටරියෙන් එන විදුලිය මෙතනට දෙන control කරන්න ඕන කනෙක්ටර් එක. නැත්තම් supply එක. මෙතනින් පේනවා ඔයාට මෙතන RAC කියන මෙතන RSR කියලා දිනවා. ඒ කියන්නේ බැටරි පැක් එකේ ඉඳලා එන ලෝඩ් එක චෙක් කරන්න තියෙන කරන්ට් සෙන්සින් රෙසිස්ටර් එක මෙතන තියෙනවා. එතකොට මෙතන මේ රෙසිස්ටර් එකේ වැලියු එක ඕන වෙලාවක මල්ටිමීටර් එකකින් බලන්න බිඳුවයි. මොකද අපිට ඒකේ වැලියු එකක් පේන්නේ නැහැ. හැබැයි තාම රෙසිස්ටර් එකට වැඩිය මේක චුට්ටක් ලොකුයි. එතකොට ඒ නිසා මෙතෙන්ට එන කරන්ට් එක මේකට ගිහිල්ලා ඒ කියන්නේ විදුලිය මේකට ගිහිල්ලා මේ MOSFET එක කරා තමයි අපිට සිස්ටම් එකට මේ සිස්ටම් එකට යන්නේ. ඒ කන්ට්‍රෝල් කරන්නේත් මේකෙන්. මේ තියෙන අර මම පෙන්නපු charging control කරන IC දෙක. ඒ කියන්නේ මේ උඩ තියෙන high side MOSFET එක යට තියෙන්නේ low side MOSFET එක. එතකොට මේ පේනවද MOSFET එක මෙයා කන්ට්‍රෝල් කරනවා. ඒත් එක්ක මෙතනින් මේ ඉන්ඩක්ටර් එක කරා පවර් එක යනවා. මෙතන බලන්න මේ ඉන්ඩක්ටර් එක කරා පවර් එක යනවා වගේම මෙතන මේ කොයිල් එකෙන් දැන් හරිනම් මේ අවුට්පුට් එක එළියට විතරනේ යන්න ඕන. මෙයා ඇතුළටත් ගන්නව නේද? ඒ කියන්නේ මේ IC එකෙන් චෙක් කරනවා මේ ලැප්ටොප් එක charge කරන්න ඕන කරන හදන පවර් එක ඒ පවර් එක එයාට ඕන විදිහටම හැදෙනවද කියලාත් මෙයා චෙක් කරනවා. ඒ වගේම තමයි මෙතනින් ෆීඩ්බැක් එකකුත් ගන්නවා. ඒ කියන්නේ charging හරියට වැඩ කරනවද? ඒ වගේ ගොඩක් දේවල් මේ IC එකකින් කරනවා. ඒතර මේ තියෙන්නේ අපේ charging IC එකේ circuit එක, ඒ කියන්නේ IC එකේ common circuit එක මිසක් IC එකේ circuit එක නෙමෙයි. හරි. මේ ඒක ඊළඟට මෙන්න තියෙනවා අපේ charging control එක. නැත්තම් main power rail එක හදන සෙට් එකට ඕන වෙන බඩු ටික සජීවීව පේන විදිය මදර්බෝඩ් එකක ගොඩක් කොමන් විදිහකට. එතකොට මේ තියෙන්නේ අපි AC
ඉන්පුට් එක දෙන තැන. හරිද? මේ ඉන්ඩක්ටර් එක. එතකොට මේ ඉන්ඩක්ටර් එක හරහා මෙයා කරන්නේ පොඩ්ඩක් ෆිල්ටර් කරලා ගන්න එක. පොඩි රෙසිස්ටර්ස් එහෙම කැපැසිටර්ස් එහෙම දාලා තිනවා. මේ තැන් වලටත් එනවා. මේක පෙන්නපු නැති තැන් වල කැපැසිටර්ස් එනවා. මේ කැපැසිටර් වලින් කරන්නේ පව එක ඇතුලේ තියෙන මොනවා හරි රිපල්. ඒ කියන්නේ අනවශ්‍ය සිග්නල් තියෙනවා නම් නොයිස් එහෙම තියෙනවා නම් ඒ නොයිස් ග්‍රවුන්ඩ් කරන්න ඒ වගේ දේවල් වලට යූස් කරනවා. සහ පවර් ස්මූතින් පැත්තටත් යූස් කරනවා. මේ සෙරමික් කැපැසිටර්ස්. එතකොට සාමාන්‍ය නෝ පවර් ලැප්ටොප් එකක් આવුත් මේ කැපැසිටර් එහෙම පිච්චිලා තියෙන්න පුළුවන්. එතකොට පව එක එන්නේ නැහැ. තව දෙයක් මතක තියාගන්න මේ ඇඩැප්ටර් ගත්තා මේ ඇඩැප්ටර් එකේ මේ මැද තියෙන ඇඩැප්ටර් ID එක නැතුව මේක ධනාග්‍රය නෙමෙයි. ධනාග්‍රය තියෙන මේ කෝප්පය ඇතුලේ. මේ එළියේ තමයි ඍණ එක තියෙන්නේ. එතකොට ඇඩැප්ටර් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාගේ ලැප්ටොප් එකේ ෂෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඩෙඩ් ෂෝට් එකක් කියලා කියන්නේ 100%ක්ම ෂෝට්. එහෙම ෂෝට් එකක් තිබ්බොත් ඇඩැප්ටර් එක පිච්චෙන්නේ නැහැ. මොකද හේතුව ඇඩැප්ටර් එක මේකට කනෙක්ට් කරාට පස්සේ මෙතෙන්ට කනෙක්ට් කරපුවාම බෝඩ් එකේ ෆුල් ෂෝට් එකක් තිබ්බොත් එහෙම මේ ඇඩැප්ටර් එක ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. මොකද මේ සමහර ඇඩැප්ටර් වල LED බල්බ් එකක් එනවා. සමහර වෙලාවට Dell වල එහෙම මෙතන තමයි LED බල්බ් එක එන්නේ. එතන මං කියන්නේ ඇඩැප්ටර් එකේ ඉන්න බල්බ් එක. හොඳේ. ඒ බල්බ් එක ඔයාගේ ලැප්ටොප් එකට ගහපු ගමන් නිවෙනවා නම් ඒ කියන්නේ ඇඩැප්ටර් එකේ බල්බ් එක නිවෙනවා නම් ලැප්ටොප් එකට ගහපු ගමන් ඒ කියන්නේ ලැප්ටොප් එකේ ඩෙඩ් ෂෝට් එකක් තියෙනවා. හරිද? ඒකෙන් දැනගන්න පුළුවන් ෂෝට් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ අර වෝල්ටේජ් ඩිවයිඩර් එක. එතකොට මේ තියෙන්නේ අපේ පළවෙනි MOSFET එක, මේ තියෙන්නේ දෙවෙනි MOSFET එක අර මම කිව්ව. මේ තියෙන්නේ charging IC එක, මේ super IO එක, මේ තියෙන්නේ current sensing resistor එක. ඊළඟට මෙතනත් මේ තියෙන්නේ current sensing resistor එක. එතකොට මෙතන තියෙන ඉන්ඩක්ටර් එකක්. ඒ කියන්නේ මේ ඉන්ඩක්ටර් එක කරා තමයි බෝඩ් එකට පවර් එක යන්නේ. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ බැටරි එක බෝඩ් එකට පවර් එක යවන්න තියෙන MOSFET එක. මේ තියෙන්නේ high side MOSFET, මේ තියෙන්නේ low side MOSFET. එතන මේ දෙකෙන් තමයි මේ ඉන්ඩක්ටර් එක හරහා මේ කරන්ට් සෙන්සිටිවිටි එකෙන් බැටරි එක charge කරන්නේ. දැන් මෙතනදී ඉන්ඩක්ටර් ඔක්කොම ටික මේ MOSFET ඔක්කොම ටික පේන්නේ එකම විදිහට. හැබැයි සජීවී ලෝකයේ මද බෝඩ් එකක් ගත්තාම සමහර වෙලාවට මේ විදිහට එකම විදිහට MOSFET එක නොපෙනී ඔයාට පළවෙනි MOSFET එක ලොකුවටත් දෙවෙනි MOSFET එක පොඩියටත් ඒ වගේ තියෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. මේ තියරි එක කියලා දෙන්නේ. දැන් පොද අලුතෙන් එන ලැප්ටොප් වල මේ බක් කන්වර්ටර් සයිඩ් එකට ගියාම මම පෙන්නන්න සමහර වෙලාවට මේ MOSFET දෙක පේන්නේ නැහැ. ඇතුලේ තියෙනවා. ඇති ඒ වගේ දේවල් මේ තාක්ෂණයේ දියුණු වෙන්නත් එක්ක දියුණු වෙගෙන යනවා. හරි. එතකොට මෙන්න මෙහෙමයි වැඩේ පටන් ගන්න. ඔන්න ඇඩැප්ටර් එක කනෙක්ට් කරා. ඇඩැප්ටර් එක කනෙක්ට් කරලා දැන් තියෙනවා. ඇඩැප්ටර් එක කනෙක්ට් කරලා තිබ්බාම ඔයාලට පේන දැන් විදුලිය එනවා. ඇවිල්ලා මේ එළියට යන්නේ නැහැ. මෙතනින් තමයි නතරලා තියෙන්නේ. දැන් මේ පෙන්නුවේ සජීවී පේන එක. මේ පෙන්වන්නේ මං සර්කිට් ඩයග්‍රෑම් එක හරහා පේන සිස්ටම් එක. එතකොට මේ විදිහට තමයි අපේ සර්කිට් ඩයග්‍රෑම් එකක් ගත්තොත් මේක පේන්නේ කැපැසිටර් තියෙනවා MOSFET ওই විදිහට තියෙනවා. වෝල්ටේජ් එක දුන්නාම ඔන්න දැන් වෝල්ටේජ් එක වෝල්ට් 19 මෙතෙන්ට දෙනවා. දීලා මේ ඉන්ඩක්ටර් එක හරහා ඔහොම ඇවිල්ලා පළවෙනි MOSFET එකට ඇවිල්ලා නතර වෙලා තිනවා. පව එක යන්නේ නැහැ. එතකොට මේ දෙන පව එක කෙලින්ම කිසිම බාධාවකින් තොරව අපේ BQ24780 කියන IC එකට ඇවිල්ලා තියෙනවා. මෙතෙන්ට මේ IC එකට පව එක එනවද කියලා ඒ කියන්නේ අපිට මැෂින් එක හදන්නවම මේන් රේල් එක හැදෙන්නේ නැත්නම් අපි මුලින්ම බලන්නේ මොකද්ද? පළවෙනි ඉන්ඩක්ටර් එක ගාවට වෝල්ටේජ් එක එනවද කියලා. ඊළඟට මේ IC එකට වෝල්ටේජ් එක එනවද කියලා බලන්න. මොකද ඒක IC එකට වෝල්ටේජ් එක එන්නේ නැත්නම් මගින් එතනින් එහාට ගිහිල්ලා වැඩක් නැහැ. මෙතන තමයි ලෙඩේ තියෙන්නේ. මේක හදාගෙන තමයි යන්නේ. හරිද? ඊළඟට මෙන්න මේ තියෙන වෝල්ටේජ් ඩිවයිඩර් එක හරහා රෙෆරන්ස් වෝල්ටේජ් එකක් මෙතෙන්ට දෙනවා. ඒ රෙෆරන්ස් වෝල්ටේජ් එක ආවහම තමයි මෙයා දැනගන්නේ මේ IC එක නැත්තම් මේ IC එක දැනගන්නේ ඇඩැප්ටර් එක කනෙක්ට් කරා කියලා. මේ වෙලේදී මේ IC එකේට වෝල්ටේජ් එක ආවට පස්සේ සාමාන්‍යයෙන් charging control IC එකේ regulate output කියලා එකක් හැදෙනවා. ඒ කියන්නේ වෝල්ට් 6ක LDO output එකක් හදනවා. ඒක හැදෙනවා ඒක වෝල්ට් 6ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට ඔයාට IC එකට වෝල්ටේජ් එක ඇවිල්ලා නම් තියෙන්නේ, ඒ කියන්නේ IC එකට වෝල්ට් 19 ඇවිල්ලා නම් තියෙන්නේ, බැටරිය දැනට ගලවලා කියලා හිතලා හිතන්නකෝ. මේ මෙතනින් ඔයා බලන්න ඕන රෙගියුලේටර් අවුට්පුට් එක හැදෙනවද කියලා. එතකොට අපි කොහොමද ඔය පින් එක හොයාගන්නේ? මේක අරන් මේ තියෙන්නේ 24 වෙනි පින් එක තමයි REGN කියලා තියෙන්නේ. එහෙම නැතිනම් සර්කිට් ඩයග්‍රෑම් එකෙත් මේක තියෙනවා. එතනින් බලන්න පුළුවන් වෝල්ට් 6 හැදෙනවද කියලා. වෝල්ට් 6 හැදෙන්නේ නැත්නම් ඔයා බලන්න ඔයාගේ IC එක සමහරට පිච්චිලා ඇත්තේ.
මොකද ගොඩක් වෙලාවට IC එක මුකුත්ම ෂෝට් නැත්නම් මෙතෙන්ට VCC ඇවිල්ලා නම් තියෙන්නේ මේ රෙගියුලේටර් අවුට්පුට් එක හැදෙනවා. හැබැයි මෙයා හැදුණා කියලා තාම මැෂින් එක ඔන් වෙන්නේ නැහැ. හොඳේ. මේක දැන් හැදිලා තියෙන්නේ. ඊළඟට වෙන්නේ මොකද්ද? මෙතෙන්ට වෝල්ටේජ් එක රෙගියුලේටර් අවුට්පුට් එක හැදිලා නම් හැදෙනවා. IC එක හොඳයි. AC ඩිටෙක්ට් කියන සිග්නල් එකත් ආවා. වෙන මොකුත් ගැටලුවක් කොහෙවත් පේන්නේ නැහැ. මෙයා ඩ්‍රයිව් කරනවා මෙන්න මේ MOSFET දෙක. දැන් මෙතනදී මේ MOSFET එක ඩ්‍රයිව් කරන්නේ මේ කොමන් හැටියට. ඒ කියන්නේ මේ MOSFET දෙකේ ගේට් දෙකම එකට කනෙක්ට් වෙලා මේකෙන් තමයි ඩ්‍රයිව් කරන්නේ. ඒත් එක්ක මේ IC එකේ තියෙනවා CMSRC කියලා තව පින් එකක්. මේ පින් එක තියෙන්නේ මොකටද දන්නවද? මේ පින් එක තියෙන්නේ ඔයා ඇඩැප්ටර් එක කනෙක්ට් කරපු ගමන් මේ MOSFET එක ෂෝට් වෙලා තිබ්බනම් ඒ කියන්නේ ඩ්‍රේන් එකයි සෝස් එකයි ෂෝට් වෙලා තිබ්බනම් මෙතෙන්ට වෝල්ට් 19 එනවනේ. එතකොට මේ තියෙන පින් එකෙන් මේ CMSRC කියන එකෙන් දැනගන්නවා ඇඩැප්ටර් එක කනෙක්ට් කරලා මම ඔන් කරන්න කලින් මේ පැත්තට පවර් එක ආවා කියලා. එතකොට මොකද කරන්නේ? මෙයා මේකෙන් කට් ඔෆ් කරගෙන ඉන්නේ මේ MOSFET එක ඔපරේට් කරන්න දෙන්නේ නැහැ. එකක් ඒ පැත්ත. අනිත් පැත්තත් එයා බලනවා මේ පැත්තෙන් බැටරි එක හරහා එන වෝල්ටේජ් එක මොනවා හෝ හේතුවක් නිසා මේ පැත්තට ගලාගෙන ඇවිල්ලා තිබ්බනම් ඒකත් මෙයා දැනගන්නවා. එහෙම වුණාම ඔයාගේ වෝල්ට් 19 දුන්නා කියලා මෙතනින් අවුට්පුට් එකක් දෙන්නේ මේ IC එක ප්‍රොටෙක්ෂන් එකක් හැටියට මෙතනින් පවර් එක නවත්තගෙන ඉන්නවා. එතකොට මේ MOSFET දෙක ෂෝට්ද කියලා අපි බලන්න ඕන. දැන් ට්‍රබල් ෂූටින් පැත්තත් ඔයම තමයි. ඒ කියන්නේ මේ තියරි එක තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි බලනවා MOSFET එක වැඩ කරන්නේ නැද්ද කියලා. එතකොට MOSFET එක අපි දන්නවා ඩ්‍රේන් එකේ ඉඳලා සෝස් එකේ ඉඳලා ඩ්‍රේන් එකටත් නැත්නම් ගේට් එකේ ඉඳලා ඩ්‍රේන් එකටත් ගේට් එකේ ඉඳලා සෝස් එකටත් මල්ටිමීටර එක බසර් වදින්න බසර් කියන්නේ 0 හැමතිස්සෙම තියෙන්න බෑ. ඒ කියන්නේ ෂෝට් එකක් තමයි තියෙන්නේ. ඒක නිසා. එතකොට මෙතනින්ට එන මේ වෝල්ට් 19 මොකක් හරි හින්දා හයි වෝල්ටේජ් එකක් ඇවිල්ලා මේකේ තියෙන සෝස් එකේ ඉඳලා ගේට් එකට පවර් එක ආවනම් ඒ එන විදුලිය මේ IC එකට ගිහිලා මේ IC එක පිච්චිලා තියෙන්න පුළුවන්. එහෙම ගැටලු තියෙනවා. සමහර වෙලාවට තියෙන මැෂින් එක ඇඩැප්ටර් කියන්නේ බැටරියෙන් හොඳට වැඩ කරනවා AC එකෙන් වැඩ කරන්නේ නැහැ. ආපහු පාරක් එනවා ඇඩැප්ටර් එක ගැහුවට වැඩ කරනවා බැටරි එක වැඩ කරන්නේ නැහැ. එතකොට ඒ වෙන්නේ මෙන්න මේ කොටසේ තමයි ගැටලුව තියෙන්නේ. හරිද? හරි. දැන් අපේ මේ වෝල්ට් 19 කනෙක්ට් කරා වෙන මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ AC drive එකෙන් වෝල්ට් 19 මේ පැත්තෙන් හදනවා. මෙතනින් හදලා තියෙන්නේ. ඒ හදලා තියෙනවත් එක්කම මේ IC එක නැත්තම් සුපර් IO එක බලනවා මොකක් හෝ හේතුවක් නිසා ප්‍රොසෙසර් එක එහෙම හීට් වෙලා තිබ්බද කියලා. එහෙම හීට් වෙලා තිබ්බොත් මෙතනින් ඒක දීලා ඉවරලා එතනින් මෙයාට සම්පූර්ණ මැෂින් එක ෂට් ඩවුන් කරන්නත් පුළුවන් නැත්නම් මැෂින් එකට දෙන ඇම්පියර් එක අඩු කරන්නත් පුළුවන්. ඒත් එක්කම මේ IC එක දැන් ACOK කියන සිග්නල් එක මේ සුපර් IO එකට දෙනවා. එතකොට සුපර් IO එකට ACOK කියන සිග්නල් එක ආවහම එයා දන්නවා AC පැත්ත ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතුරු වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියන එක දෙනවා. ඒත් එක්ක මේ සුපර් IO එක මේ CPU නැම මේ charging IC එකත් එක්ක SCL SD ඒ කියන්නේ මේ CL කියලා කියන්නේ clock එක DA කියන්නේ data signal. මේ දෙකත් එක්ක තමයි මෙයා data communication යන්නේ. ඒතර මේ data communication අපිට සාමාන්‍ය multimeter එකකින් check කරන්න බෑ. ACOK කියන එක voltage එකක් හැටියට තමයි යන්නේ. එතකොට අපිට මේක check කරලා බලන්න පුළුවන් ACOK කියන signal එක 2.7 3 volt වගේ ප්‍රමාණවල වල තියෙනවා. ඒ ගාන තියෙනවා කියන්නේ ACOK කියන signal එක ඇවිල්ලා. හැබැයි මේ ACOK කියන එක කියන්නේ machine එක 19 volt ඒ කියන්නේ ඇවිල්ලා අපෝ නවත්තලා දාන්න පුළුවන් ඒ ACOK කියන එක එන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව මේ කියන්නේ බැටරි මැෂින් එක වැඩ කර තිබ්බනම් ඇඩැප්ටර් එක ගහපුවා වැඩ කරන්නේ නැත්නම් ACOK වෙන්නේ නැහැ කියලා කියන්නේ එක්කෝ අපේ මේ MOSFET වල මොන හරි ෂෝට් එකක් නැත්නම් මේ දින කැපැසිටර් වල ප්‍රශ්නයක් නැත්නම් මේ IC එකේ අවට තියෙන මේ ඉන්පුට් සයිඩ් එකේ තියෙන මොන හරි ගැටලුවක් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇඩැප්ටර් එක කනෙක්ට් කරාට ඇඩැප්ටර් එකේ දෙන මේ ඇම්පියර් එක නැත්නම් ලෝඩ් එක කරන්ට් එක මදිකම වෝල්ටේජ් එක 19 පෙන්නුවට එයා මදිකමක් තිබ්බොත් එහෙම ඇඩැප්ටර් ID එකෙන් ඩිටෙක්ට් කරලා එතකොටත් ACOK කියන එක නෑවිත් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ටික තමයි ඒකෙන් කමියුනිකේෂන්ස් වලින් වෙන්නේ. එහෙම නැතුව ඒක හොඳටම තියෙනවා නම් ACOK කියන එක ඔන්න තියාගෙන ඉන්නවා. මේ තියාගෙන ඉන්නකොට බැටරිය තියෙනවානේ. බැටරිය කතා කරනවා අපේ සුපර් IO එකත් එක්ක බැටරි ටෙම්පරේචර් ඊට පස්සේ බැටරි එකේ මේ charging මේ level ඒ ටික ඔක්කොම ටික කතා කරන්නේ මේ SMB data SMB clock කියන මේවත් එක්ක තමයි සුපර් IO එක කතා කරන්නේ. මේ සුපර් IO එකට සිග්නල් එක දුන්නාට පස්සේ බැටරි එකෙන්
මේ ඒ වගේම තමයි බැටරි එක තියෙනවද කියලා ඩිටෙක්ට් වෙනවා. හරිද? ඒ කියන්නේ බැටරි එක කනෙක්ට් කරාට පස්සේ මේකේ බැටරි එකේ තියෙනවා පින් එක. ඒ පින් එක හරහා තමයි මෙයා දැනගන්නේ බැටරි එක කනෙක්ට් කරා කියලා. ඒ බැටරි එක කනෙක්ට් කරා කියන සිග්නල් එක charging and control IC එකට දැනගත්තා වගේම බැටරි එකත් බැටරි කනෙක්ට් කරා කියලා දැනගත්තට පස්සේ තමයි බැටරි එක මෙතෙන්ට වෝල්ටේජ් එක වෝල්ට් 12 දෙන්නේ. ඔයා නිකන් මල්ටිමීටරයක් කරන් චෙක් කරාට ලැප්ටොප් බැටරි එක වෝල්ටේජ් එක අලුත් ඒවල පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව එයා බැටරි එක enable කරන්නේ බැටරි එක ඇතුලේ තියෙන බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකෙන්. ඒකට කියන්නේ අපි BMS එක කියලා. මේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක නිසා තමයි බැටරි එකක් සාමාන්‍ය ලැප්ටොප් එකක බැටරි එකක් ගලවලා දැම්මට මේ බැටරි කියන්නේ බැටරි ඇතුලේ තියෙන පොඩි බැටරි සෙල්ස් වගේක්නේ. ඒ බැටරි සෙල් මාරු කරන්න බැරි බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙන හින්දා. මොකද එතකොට අපි බැටරි මැනේජ්මන්ට් එක ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. ඔය හයිබ්‍රිඩ් බැටරි වල ඒක තමයි කරන්නේ. එතකොට මේ හැම සෙල් එකක්ම යා මොනිටර් කරගෙන ඉන්නේ. ඉතින් මේ අන්න ඒ වගේ දැන් බැටරි එක ඩිටෙක්ට් කරගත්තට පස්සේ බැටරි එක ගැහුවා කියලා සුපර් IO එක දැනගන්නවා බැටරි එක charge වෙලාද තියෙන්නේ නැත්නම් charge කරන්න ඕනද ඔය ටික. එතකොට එයා ඒ කතන්දරේ නැත්නම් ඒ විස්තර ටික දෙනවා charging IC එකට. මේ charging IC එකට මේ විස්තර ටික දුන්නාම ඒක අනුව එයා මෙයාගේ වෝල්ට් එක කියන්නේ හැමතිස්සෙම 12 volts තිබ්බට ඒකෙන් කියන්නේ charge වෙනවා කියලා. ඇම්පියර් එක තමයි වෙන්නේ. එතකොට ඇම්පියර් එක අඩු වැඩි කිරීම තුලින් තමයි මෙතනින් බැටරි එක charge කරන්නේ. එතකොට මෙයා මේ charging controller IC එක මේ තියෙන උඩ තියෙන මේ MOSFET එක දැන් මේ high side MOSFET එකටත් දැන් ඔන්න වෝල්ට් 19 ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඇවිල්ලා තියෙන වෝල්ට් 19 කොයි වෙලාවකවත් මේ බැටරියට කෙලින්ම යන්නේ නැහැ. මෙයා නවත්තගෙන ඉන්නවා. එතකොට මේ MOSFET එක මේකේ තියෙන ගේට් එක ඔපරේට් කිරීම තුලින් මෙතනින් මේ වෝල්ට් 19 මෙතන පල්ලෙහාට ගේනවා අවශ්‍ය කරන වෝල්ටේජ් එක ප්‍රමාණයට අඩු කරලා. එතකොට වෝල්ට් 12න්නේ දැන් 12 නම් 12.5ක් වගේ ප්‍රමාණයකින් එන්නේ. ඒ ගානට මෙහා එනවා. එතකොට මෙතනින් ඒ පැත්ත එනවා වගේම මේ පල්ලෙහා තියෙන MOSFET එකෙන් මේ එන ලෝඩ් එක මෙතනින් කන්ට්‍රෝල් කරනවා. එතකොට මේ දෙන්නගේ ඒ කන්ට්‍රෝල් එක මත තමා මේ ඉන්ඩක්ටර් එක හරහා මෙයාට අවශ්‍ය කරන පවර් එක දෙන්නේ. එතකොට මෙතනින් මේ එන පවර් එක නැත්තම් මෙතනින් මේ එන පල්ස් PWM එක කොච්චරක්ද කියන එක සහ ඒක හරි විදිහට වෙනවද කියලා මෙෂර් කරන්නේ මෙන්න මේ ෆේස් එක හරහා මේ charging controller IC එක. එතකොට මෙයාට දෙන ලෝඩ් එක අඩු මදි නම් ඒක ගාන්ට බැලන්ස් කිරිල්ල මේක හරහා කරනවා. ඒ වගේම සමහර අපිට අහුවෙනවා මෙතෙන්ට යන මේ charging output එක මේතනිනුත් සිග්නල් එකක් අරගෙන බලනවා මේ හදන ෆේස් එක output එකෙන් එනවද කියලා. ඒ ටික මේ කතා කරනවා වගේම මේ ගන්න data ටික සුපර් IO එකට දෙනවා. එතකොට මෙතනදී ගැටලුවක් තිබ්බොත් හිතන්නකො ඩුප්ලිකේට් බැටරිස් මොනවා හරි නිසා වැඩේ හරියට වෙන්නේ නැහැ කියලා මෙයා දැනගත්තොත් එහෙම සුපර් IO එක මොකද කරන්නේ බැටරි charging නවත්තලා දාන්න කියනවා. එතකොට ඒක වෙනවා. ඊළඟට සමහර බැටරි ඔයගොල්ලෝ දැකලා තියෙනවා බැටරිය හොඳට වැඩ කරනවා charge වෙනවා. හැබැයි 130ක් විතර ආවට පස්සේ පටස් කාලා ඕෆ් වෙලා යනවා. ඒ වෙන්නේ මොකද? බැටරි එකේ දෙන කමියුනිකේෂන් වැරදි නිසා සුපර් IO එක ගන්නේ වැරදි data. එතකොට මෙයා හිතාගෙන ඉන්නවා බැටරි එක 130ක් 20ක් විතර වගේ කරන්ට් එක තියෙනවා කියලා. හැබැයි ඇත්තම කතාව එහෙම නැහැ. අඩු වෙලාද ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙයා හිතාගෙන ඉන්නවා මේක තියෙනවා කියලා. ඒක නිසා මේ දෙන සිග්නල් එක වැරදි නිසා මැෂින් එක ෂට් ඩවුන් වෙලා යනවා. එතකොට ඒ වගේම තමයි මේ කරන්ට් සෙන්සිං රෙසිස්ටර් කියන එක. කරන්ට් සෙන්සිං රෙසිස්ටර් එකක් කියලා කියන්නේ කරන්ට් සෙන්සිං රෙසිස්ටර් එකේ දෙපැත්තේ තියෙන අග්‍රවලින් මේ charging IC එකට සිග්නල් එකක් අරගෙන තියෙනවා. එතකොට අපි මල්ටිමීටර එකකින් බැලුවොත් එහෙනම් මෙතන පෙන්වන්නේ වෝල්ට් 19යි මෙතන පෙන්වන්නේ වෝල්ට් 19යි. ඔය ඇම්පියර් එක චෙක් කරලා දෙපැත්තෙම එකම ඇම්පියර් එක තමයි පෙන්වන්නේ. හැබැයි මේ වෙනස් වෙන පුංචි වෙනස්කම් ඒ කියන්නේ බොහොම අඩු වෙනස්කම් මේ charging IC එක ගන්නවා. ඒ අරගෙන එයා දන්නවා මැෂින් එක කොච්චර ලෝඩ් එකක් ගන්නවද කියලා. අන්න ඒ ලෝඩ් එක ගන්න එක මැනගත්තට පස්සේ ඒක හරහා ඒකට අවශ්‍ය කරන ලෝඩ් එක කන්ට්‍රෝල් කරන එක තමයි මේ charging controller IC එකේ විශේෂත්වයක් තියෙන්නේ. එතකොට ඒ වගේම දැන් අපි බැටරි එකට charge එක දුන්නට පස්සේ ඒ charging එකත් මේ current sensing resistor එක හරහා ගන්නවා මෙයා කොච්චර load එකක් ගන්නවද කියලා. එතකොට current sensing resistor එක duty එක නැත්තම් ඒකේ තියෙන මේ ක්‍රියාව තමයි voltage එක නෙමේ load එක. ඒ කියන්නේ ampere එක. ඒකනේ අඩු වොට් ප්‍රමාණයක් ගහන ඇඩැප්ටර් එකකින්
බැටරියක් charge වෙන ගොඩ වෙලා යනවා. වැඩි වොට් ප්‍රමාණයක් ගන්න බැටරිය ඇඩැප්ටර් එකකින් මේ බැටරි එක හොඳට වැඩ කරනවා. සමහර ඇඩැප්ටර්ස් තියෙනවා. ඇඩැප්ටර් එක ගැහුවාම මේ මැෂින් එක මේ අර මම මුලින් කිව්වා වගේ ඔන් එකේදී charge වෙන්නේ නැහැ. හැබැයි ඕෆ් කරලා තිබ්බම charge වෙනවා. ඒ වෙන්නේ වොට් ප්‍රමාණය අඩු වෙලා ගියාට පස්සේ. ඉතින් ওই විදිහට තමයි අපේ මේ S5 කියන ස්ටේජ් එක හැදෙන්නේ. එතකොට මේ ඇවිල්ලා මම අර ඔයාලට කියපු එක අර 12 volts 19 volt දැන් දෙකම තිබ්බහම මේ charging control IC එක තියෙනවනේ. එතකොට මේ IC එක වැඩ කරන්න වෝල්ට් 19 නුත් වැඩ කරනවා. බැටරියේ තියෙන වෝල්ටේජ් එකනුත් වැඩ කරනවා. එතකොට ඒ වැඩ කරන එකේදී මේ මොනවාද මේ ෂෝට් වෙන්නේ නැතුව තියෙන්නේ මෙන්න මේ වගේ ඩයෝඩ් දාලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට ඔයාගේ බැටරි එකේ තියෙන වෝල්ටේජ් එක චෙක් කරලා බැලුවම මදර් බෝඩ් එකේ හොඳටම තියෙනවා. charging control IC එක ගාව චෙක් කරලා බැලුවම හොඳටම තියෙනවා. හැබැයි ඇඩැප්ටර් එක ගලවපු ගමන් දඩස් දාලා ඕෆ් වෙලා යනවා. එතකොට කරන්න ඕන මොකක්ද දන්නවද? එහෙම ඕෆ් වෙලා යනවා නම් අපි බලන්න ඕනේ මේ IC එකේ මෙතන තියෙන මේ VCC කියලා පින් එක. එතකොට මේ VCC කියන පින් එකට දැන් මම මේකේ ඇඳලා නැහැ බැටරියේ ඉඳලා වෝල්ටේජ් එකක් එනවා කියලා. ඇත්තටම බැටරියේ ඉඳලා මෙන්න මේ වගේ වෝල්ටේජ් එකක් එනවා. කියන්නේ මේ තියෙන්නේ charging IC එකේ VCC pin එක. මේ තියෙන්නේ වෝල්ට් 19 මෙන්න මේ එන ලයින් එක. හරිද? එතකොට බැටරියේ ඉඳලා මේ වගේ එනවා. මේ වගේ තියෙන ඩයෝඩ් එකක් පිච්චිලා තිබ්බොත් මේ ඩයෝඩ් එකක් පිච්චිලා නම් එහෙම ඔයා බැටරි එකේ කියන්නේ ඇඩැප්ටර් එක ගලවපු ගමන් මෙතෙන්ට එන්නේ නැහැ. එතකොට අපි කරන්නේ මොකද්ද? පවර් එක ගලවලා ඇඩැප්ටර් එකෙන් පවර් එක ගලවලා බලන්න ඕන මේ IC ගාවට VCC එනවද කියලා. මතක තියාගන්න මේ IC ගාවට VCC ආවහම මේ AC ඇඩැප්ටර් එක කනෙක්ට් කරා කියලා ඩිටෙක්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මල්ටිමීටර එක බැලුවහම මල්ටිමීටර එකේ මෙතන වෝල්ටේජ් එකක් පෙන්නනවා. වෝල්ට් 19 ගහපු ගමනුත් පෙන්නනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ 19 වෝල්ට් මේන් රේල් එක හැදෙන්නෙත් නැහැ. මල්ටිමීටර එකේ මේන් රේල් එක බැලුවහම පෙන්නන්නේ බැටරි එකේ තියෙන කරන්ට් එක. ඒ මොකද දන්නවද? ඒ වෙලා තියෙන්නේ මෙන්න මේ වෝල්ටේජ් ඩිවයිඩර් කියන එක වැඩ කරන්නේ නැහැ. දැන් බලමු මොකද්ද වෝල්ටේජ් ඩිවයිඩර් එක හදාගන්නේ කොහොමද කියලා. අපි Google එක ඕපන් කරලා Google එකේ ගැහුවාම වෝල්ටේජ් ඩිවයිඩර් කියලා අපිට මෙන්න මේ විදිහට වෝල්ටේජ් ඩිවයිඩර් මේ කැල්කියුලේටර්ස් එනවා. හරිද? එතකොට අපි මේ විදිහට අපි මේ ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ මේ කැල් එකක් අපේ මෙතනින් තියෙනවා මෙතන ඉන්පුට් වෝල්ටේජ් එක කියලා. හරිද? ඊළඟට අපේ තියෙනවා R1 එක කියලා. ඊළඟට අපේ තියෙනවා R2 එක ඊට පස්සේ තියෙනවා වෝල්ටේජ් අවුට්පුට් එක කීයද කියලා. මෙතනින් වෙන්නේ මෙහෙමයි. දැන් අපේ මේ තියෙන සෝස් වෝල්ටේජ් එකනේ. ඒ කියන්නේ මෙතෙන්ට අපි දෙන්නේ වෝල්ට් 19. එතකොට අපි මෙතෙන්ට දෙනවා 19 වෝල්ට් දෙන්නේ කියලා. ඊළඟට R1 එක කීයද කියලා. අපි දන්නවා සර්කිට් ඩයග්‍රෑම් එක ගහලා තියෙනවා R1 එක කීයද කියලා. දැන් උදාහරණයක් මම දෙන්නම් දැනට 330 මේ කිලෝ ඕම්ස් කියලා. ඊළඟට R2 කියන එක තියෙනවනේ. අපි ඕකට දෙමු 470යි කිලෝ ඕම්ස් කියලා. හරි. දීලා ඊට පස්සේ අපි මේ කැල්කියුලේටර් එක ඔන් කරාට පස්සේ නැත්නම් එන්ටර් කරාට පස්සේ මම මේක පොඩි කරගන්නම්. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එනවා සමහර ඒවල. හරි. මෙතනින් කැල්කියුලේට් කිව්වහම මෙතන වැටෙනවා බලන්න වෝල්ට් 11.106ක් තියෙනවා. එතකොට මේක තමයි අපේ රෙෆරන්ස් වෝල්ටේජ් එක. හරි. එතකොට මේ රෙෆරන්ස් වෝල්ටේජ් එක අනුව තමයි අපි හිතන්නේ දැන් මෙතෙන්ට 560ක් තිබ්බයි කියලා. 560ක් තිබ්බම මෙතන පේනන්නේ 8.67යි. දැන් වෙන්නේ R1 R2 කියන එක අනුව දැන් ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මේ R1 R2 කියන එක අනුව සර්කිට් එක ඩිසයින් කරනකොට ලැප්ටොප් එක හදද්දී ඒගොල්ලෝ දාගෙන තියෙන රෙෆරන්ස් එක. දැන් ඔයාගේ අපි ගන්න අපේ ලැප්ටොප් එකේ R1 එක තියෙනවා නම් 560 කිලෝ ඕම්ස් R2 එක 470 ඕම්ස් තියෙනවා නම් අපි දන්නවා මෙතන වෝල්ටේජ් එක 8.67යි කියන ප්‍රමාණය මෙතෙන්ට 8.67ම හෝ 8.3 නැත්නම් 8.7 වගේ ආසන්නතම ගාණක් මෙතෙන්ට හැදෙන්න ඕන. එතකොට මේක හැදුනේ නැත්නම් ඒ කියන්නේ මෙන්න මෙතන මේ රෙෆරන්ස් වෝල්ට් එක හැදුන්නේ නැත්නම් මේ IC එක දන්නේ නැහැ ඇඩැප්ටර් එක කනෙක්ට් කරා කියලා. එහෙම නැත්නම් මේක හැදෙනවා හැදෙන්නේ මේ ගාණ නෙමෙයි. අපි හිතමු වෝල්ට් 6ක් විතර ආවා කියලා. 6 ආවට AC ඕකේ වෙන්නේ නැහැ. මොකද හේතුව එයාට ඕනේ මේ ගාණම. අන්න ඒක තමයි මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් දාන එකේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකකදී අපි හිතමු නිකමට හරි මේ රෙසිස්ටර් එකක් පිච්චිලා තිබ්බා. ඒ කියන්නේ මේ රෙසිස්ටර් මහා ගොඩක් ලොකු රෙසිස්ටර් නෙමෙයි. මේවා ගොඩක් පුංචි.
එතකොට මේ පුංචි රෙසිස්ටර් මැෂින් සර්විස් කරන්න නැතුව ඔහේ කාලයක් පාවිච්චි කරනකොට ලැප්ටොප් එහෙම මේ ඩැමේජ් වෙලා යනවා. ඒත් එක්කම කුණු බැඳිලා මේ රෙසිස්ටර් එක මේ අඩු වෙනවා. අඩුව කියන්නේ මේ 560 කියන එක බහින්න පුළුවන් අපි හිතමු 150ට විතර. ඒ බහැලා තිබ්බොත් මේ වෝල්ට් 14ක් එනවා. මෙතන වෝල්ට් 14 ආවා කියලා IC එක පිච්චෙන්නේ නැහැ. හැබැයි හැදෙන්නේ නැහැ. මොකද charging control IC එක සාමාන්‍යයෙන් ටිකක් උඩට පවර් එක මේ දරන්න පුළුවන්. අන්න ඒ වගේ ගැටලු එනවා. එතකොට අපි හිතන්නේ නැති දෙයක් තමයි ගොඩක් අය කරන්නේ මේ charging control IC එක ගාව 19 වෝල්ට් හැදුන්නේ නැත්නම් එහෙම පටස් ගාලා IC එක මාරු කරලා දානවා. IC එක මාරු කරලා පස්සේ බලනවා ඒත් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෙඩේ හොයාගන්න බෑ ඊට පස්සේ හදන්න බෑ කියලා අතහැරලා දානවා. එතකොට හිතන්නේ නැති දේවල් තමයි මේක. ඒ නිසා අනිවාර්යෙන් ඉතාම වැදගත් ඔයා මේ R1 R2 කියන මේ සිස්ටම් එක අනුව වෝල්ටේජ් ඩිවයිඩර් එකකින් මේ වෝල්ටේජ් එක හැදෙනවද කියලා චෙක් කරගන්න. එතකොට මේ වෝල්ටේජ් ඩිවයිඩර් කියන එක charging control IC එක ගාවට විතරක් නෙමෙයි එන්නේ. මේ වෝල්ටේජ් ඩිවයිඩර් කියන එක ලැප්ටොප් එකේ ඉස්සරහා අපිට තව තැන්වලට එනවා. ඒ නිසා මේ වෝල්ටේජ් ඩිවයිඩර් කියන එකක් මේ විදිහට දාලා නොතිබ්බට දැන් මේකේ බලන්න පැහැදිලිවම රෙසිස්ටර් එක ගානට උඩ තියෙනවා. ඊට පස්සේ මෙතනින් අවුට්පුට් එකක් තියෙනවා. මේ පැත්ත ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. මේක මෙහෙම නෙමෙයි එන්නේ. අපිට මතකද මම ගිය පාර කිව්වා MOSFET කියන එක හරි වැදගත් කියලා. මෙයාලා කරන්නේ මොනවද දන්නවද? දැන් අපි දන්නවා මේ වෝල්ටේජ් ඩිවයිඩර් කියන එක උඩින් සප්ලයි එක ඇවිල්ලා යට රෙසිස්ටර් එක හරහා ග්‍රවුන්ඩ් වෙලානේ තියෙන්නේ. මෙයාලා කරන්නේ මොනවද දන්නවද? මෙයාලා කරන්නේ මෙන්න මේක ග්‍රවුන්ඩ් වෙන්න දෙන්නේ නැහැ. මෙතෙන්ට දානවා ට්‍රාන්සිස්ටර් එකක් හරි MOSFET එකක් හරි. එයා ඔන්නුනොත් තමයි මෙයා ග්‍රවුන්ඩ් වෙන්නේ. ඔන්න ඕක අපිට මතක තියාගන්න. ඒක ඒ වගේ තැන් හින්දා මැෂින් සමානට හදන්න ආවම හිතා ගන්න බැරි ලෙඩේ ওই වගේ තැන්වල එනවා. ඒ කියන්නේ මෙයා අනිවාර්යෙන් ග්‍රවුන්ඩ් විය යුතුයි. මෙයා ග්‍රවුන්ඩ් උන් නැත්තම් මේක ඕපන් රෙසිස්ටර් ඕපන් තියෙන්නේ. එතකොට බිඳුවක් වගේනේ තියෙන්නේ මේ බලන්න. එතකොට වෝල්ටේජ් එක අපිට වැරදි. ඒ නිසා මතක තියාගන්න ලැප්ටොප් වල මම ඒකයි මේ වෝල්ටේජ් කැල්කියුලේටර් කියන එක මෙහෙම පෙන්නුවේ නෙට් එකේ එක එක විදිහට තියෙනවා මේ කියන්නේ ඔයාලට ඕගොල්ලන්ට පහසුයි කියලා හිතන එකක් ගන්න මේ මම මේ පෙන්නන එකම ගන්න ඕනේ මේ එක එක විදිහට ඩිජි කීලාගේ ඒ වගේ හැම සයිට් එකකම තියෙන මේක ෆ්‍රී තියෙන්නේ මම අර ලේසි නිසා තමයි මේක පෙන්නුවේ. එතකොට මේ තියෙන තව සිස්ටම් එකක්. එතකොට මෙතනත් අර විදිහමයි මේ 19 දාන. එතකොට මම මේක කී හිටියේ වෝල්ටේජ් රෙසිස්ටර් කියන එක නැත්නම් මේ වෝල්ටේජ් ඩිවයිඩර් කියන එක ඉස්සරහට අපිට හම්බෙනවා. එතකොට මේ හම්බෙනවා වගේම අපිට මේ මොනවාද එක එක විදිහෙන් ග්‍රවුන්ඩ් කරනවා කියන සිස්ටම් එක එනවා. එතකොට මේ ග්‍රවුන්ඩ් කිරිල්ල නැත්තම් මේක මේ වෝල්ටේජ් ඩිවයිඩර් එක පරිපතේ සම්පූර්ණ කිරීම වෙන්න තියෙන ක්‍රම කීපයක් මේගොල්ලෝ පාවිච්චි කරනවා. MOSFET දාලා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් තව පැත්තකින් එන ඉලෙක්ට්‍රොනික ගේට් එකක් කරා වෙන්න පුළුවන්. එතකොට මේ ඩිවයිඩර් එක සම්බන්ධ වුණේ නැත්තම් අවුට්පුට් එකක් අපිට හැදෙන්නේ නැහැ. දැන් මම ඔයාලට දැන් පෙන්නපු එකේ පෙන්නුවේ සර්කිට් මේ ප්‍රයිමරි මේ වෝල්ටේජ් හදන ටිකේ මම පෙන්නුවේ මෙන්න මේකෙදී කෙලින්ම මෙයා ග්‍රවුන්ඩ් වෙලා මේ විදිහට එනවා පළවෙනි MOSFET එක මෙහෙම තමයි එන්නේ කියලා. අපිට සමහර දැන් මේක තමයි තියරි එක. ඕකම වැඩ කරන්නේ. හැබැයි මේක වැඩ කරාට මෙතනින් දැන් මේ MOSFET එකේ ගේට් එක ඩ්‍රයිව් වෙන්නේ අපේ charging IC එකෙන්නේ. සමහර තැන්වලදී මේගොල්ලෝ දානවා ගේට් එක ඩ්‍රයිව් වෙන්නේ charging IC එකෙන් ඩිරෙක්ට් නෙමෙයි. ගේට් එක ඩ්‍රයිව් වෙන්න දානවා වෝල්ටේජ් ඩිවයිඩර් එකක් දාලා. ඒක නිසා ඒ තැන්වලටත් වෝල්ටේජ් ඩිවයිඩර් එකක් එනවා. ආපහු පාරක් අපිට හම්බෙනවා pull up resistors pull down resistors කියලා. ඒකත් මම කියලා දෙන්නම් මොකක්ද කියලා. ඒක නිසා මම මේ දැන් ඔය හේතු නිසා අපි මේ මදබෝඩ් මේ බලන ගොඩක් චූටි මේ තියෙන ඇත්ත මදබෝඩ් එකෙන් ගත්ත ෆොටෝ එක. ඒතකොට මේ මෙච්චර පුංචි මේ රෙසිස්ටර් එකකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. අපි ගණන් ගන්නෑ සමහරවිට මේ පොඩි කෑලි ලොකු කෑලි තමයි හොයන්නේ. එහෙම බෑ. මේ පොඩි දේවල් බලන්න ඕන. මොකද අර මම කලින් කිව්වා මෙතන වෝල්ටේජ් ඩිවයිඩර් එකේ මේ රෙසිස්ටර් එකක දෝෂයක් නිසා ඔයාගේ කෙලින්ම 19 වෝල්ට් මේන් රේල් එකම හැදෙන්නේ නැහැ මේ සෙට් සර්කිට් එකෙන් ග්‍රවුන්ඩ් ඩවුන් කරලම දාලා තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ පුංචි රෙසිස්ටර් එකේ වැලියු එක මෙෂර් කරා නම් වැඩේ හරි. ඔයා මේ රෙසිස්ටර් දෙකේ වැලියු එක දන්නවනම් අපිට සර්කිට් ඩයග්‍රෑම් එකකින් බලන්න පුළුවන්. මේ ඒකෙන් දැනගත්ත ගම හැදෙන්න ඕන රෙෆරන්ස් වෝල්ටේජ් එක මෙතන බලා ගන්න පුළුවන් වුණා වගේම කම්පියුටර්ස් වල ඉස්සරහට යනකොට අනිත් සෙක්ෂන් වලත් වෝල්ටේජ් ඩිවයිඩර් එකක් කොහේ හරි තැනක තිබ්බොත් රෙෆරන්ස් වෝල්ටේජ් එක කීයද කියලා ඒගොල්ලෝ ගහලා තියෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් අර කැල්කියුලේටර් එක යූස් කරලා ටක් ගාලා බලන්න රෙෆරන්ස් වෝල්ටේජ් එක කීයක් හැදෙනවද කියලා ඒකෙන් හදා ගන්න පුළුවන්.
එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ 19 වෝල්ට් මේන් රේල් එක හැදෙන්නේ. මේක චෙක් කරන්නේ නිකන් සාමාන්‍යයෙන් නිකන් බෝඩ් එක චෙක් කරන විදිය දල විදිහක් නිකන් පෙන්වන්නම් මෙන්න මෙහෙම. මේ තියෙන්නේ මදර් බෝඩ් එකක මේ අපි කතා කරපු කෑලි බෑලි ටික තියෙන විදිය. එතකොට මෙතන තියෙනවා බැටරි කනෙක්ටර් එක, මේ තියෙන්නේ සුපර් IO එක, මෙතන තියෙන්නේ මේ ඉන්ඩක්ටර් එක මම පෙන්නුවා වගේ. මෙතනින් තමයි අපේ චාර්ජර් එක කනෙක්ට් වෙන්නේ. ඊට පස්සේ මේ තියෙනවා අපේ MOSFET දෙක. මේ තියෙන්නේ charging control IC එක. දැන් අර මම කියවනේ charging control IC එක මෙන්න මේ විදිහට තියෙන්න පුළුවන්. අර විදිහට හතරස් විදිහට තියෙන්න පුළුවන්. එක එක විදිහට charging control IC එක තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේ තියෙන්නේ අපේ current sensing resistor එක. CSR කියන එකේ CS resistor කියලා තියෙන්නේ මේ කරන්ට් එක. එතකොට මෙතන තව පොඩි මේකක් තියෙනවා කොයිල් එකක්. මේ තියෙන්නේ අපේ තව ඉන්ඩක්ටර් එකක්. ඊළඟට මෙතන තව MOSFET දෙකක් තියෙනවා. ඒ කියන්නේ මදර්බෝඩ් එකේ උඩ පැත්තේ මේක තියෙනවා, මදර්බෝඩ් එකේ යට පැත්තේ මේක තියෙනවා. ලැප්ටොප් වල තමා මේක තියෙන්නේ. අපි දන්නවා ඩෙස්ක්ටොප් වල charging control circuit කියලා එකක් එන්නේ නැත. එතකොට මුලින්ම අපි කරන්නේ මල්ටිමීටර එක තියලා බලන්නේ දැන් මේ මෙතෙන්ටනේ ඇඩැප්ටර් එක කනෙක්ට් කරන්නේ. මෙතෙන්ට පවර් එක එනවද කියලා අපි මෙතනින් බලනවා. එතකොට මල්ටිමීටර එකේ ධනාග්‍රය තියලා ඍණාග්‍රය ග්‍රවුන්ඩ් කරලා තිබ්බට පස්සේ අපිට පේනවා මෙතෙන්ට අපේ වෝල්ට් 19 ඩ්‍රේන් සයිඩ් එකේ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇඩැප්ටර් එක හරහා මේ ඉන්ඩක්ටර් එකකින් ගිහිල්ලා ඒ කියන්නේ මෙතනින් ඇඩැප්ටර් එක හරහා මෙතන පොඩි ඉන්ඩක්ටර් එකක් මෙතන මේක මට මතක හැටියට මේක අර කොහොම හරි මෙතෙන්ට අපේ වෝල්ට් 19 ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔතන හරි. දැන් ඔතෙන් වෝල්ට් 19 එනවා. මෙතෙන්ට ඇවිල්ලා නැත්නම් වෝල්ට් 19 මොකද්ද කරන්නේ? එහෙනම් බලන්න ඕනේ ඇඩැප්ටර් එක වැඩ කරනවද කියලා. ඇඩැප්ටර් වැඩ කරන්නේ නැත්නම් මෙතෙන්ට වෝල්ට් 19 එන්නේ නැහැ. හරිද? ඊළඟට අපි බලන්නේ මොකද්ද? charging control IC එකට එහෙම නැත්නම් මේකේ තියෙන ISL කියලා BQR මම පෙන්නපු එක එතෙන්ට වෝල්ට් 19 අපි එනවද කියලා බලනවා. එයාගේ මේ DC input එක VCC එකට. එතකොට වෝල්ට් 19 ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන 18.97 කියන්නේ අපි කියන්නේ ඒක 19 කියලා තමයි. මොකද ඒ ළඟටම ඇවිල්ලා තියෙනවානේ. එහෙම ඒකට දැන් ඕකේ. හරිද? ඊළඟට දෙවෙනි එක. දෙවෙනි එක මොකද්ද? current sensing එක. sorry current sensing නෙමෙයි AC detect එක. නැතිනම් AC in එක. නැත් ඒ කියපු මේ reference voltage මේක මෙන්න මේ reference voltage එක තමයි අපේ IC එකේ AC side එක enable කරනවා කියලා කියන්නේ. ඔන්න අලුත් වචනයක් කියාවා. මොකද්ද? enable pin එක. අපි දන්නවා ඕනම IC එකට power එක දුන්නට IC එක on වෙන්නේ නැහැ. power එක දීලා IC එක enable කරන්න ඕනේ. එතකොට මේ charging IC එකක primary පැත්ත enable කරන එකට තමයි අපි මේ AC detect කියන එක නැත්නම් enable එක AC reference කියන එක ගන්නෙ අර කියපු voltage resistor මේ voltage divider එක හරහා. මෙතන voltage divider එකේ මේ IC එක පුට පුළුවනි voltage divider එක හරහා ගන්න power එක 1.2 3.3 කියන පරාසය ඇතුලේ තියෙනවා නම් මේ IC එක වැඩ කරන්න පුළුවන්. එතකොට මෙතෙන්ට අපිට අවිල්ල තියෙන 1.36ක voltage එක. ඒ කියන්නේ පරාසය ඇතුලේ තියෙන්නේ ඕකේ. ඒ පැත්තත් හරි. ඊළඟට අපි බලනවා මේ IC එක drive කරනවද කියලා. එතකොට මේක drive කරන්න මෙතනින් AC detect ඔක්කොම අවිල්ල තියෙනවා. එතකොට මෙතනින් වෝල්ට් 8ක් මේකෙන් ඇවිල්ලා තියෙන්නේ. මේක PNP හැටියට අරන් තියෙන්නේ MOSFET එක. එතකොට මේ වෝල්ට් 8 මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් IC එක මේ MOSFET දෙක drive වෙනවා. එතකොට මෙතනදී මේ MOSFET එකේ ගේට් දෙක එකට කනෙක්ට් කරලා තියෙන්නේ. ඒකෙන් තමයි drive වෙන්නේ. NPN ඒ කියන්නේ sorry N channel MOSFET එක drive කරන්න 25 වෝල්ට් වගේ ඕන වගේ P channel MOSFET එකකට 8 වගේ ඕන කියන එක තියෙනවා. මොකද මම අර ගිය පාර මම MOSFET එක කියලා දුන්නනේ. අපෝ MOSFET එක ගැන ඉස්සරහට තායි කියලා දෙන්න. කොහොම හරි දැන් ඔන්න drive වෙනවා. එතකොට ඒ පැත්ත හරි. ඒක drive වෙනවා කියලා කියන්නේ අපි බලනවා current sensing resistor එකේ එහා පැත්තට voltage එක එනවද කියලා. මෙතනින් බලන්න දැන් voltage එක ඇවිල්ලා තියෙනවා වෝල්ට් 19. ඒ කියන්නේ අපේ main power rail එක හැදිලා තියෙන්නේ. හරිද? දැන් ඔන්න main power rail එක ඔහොම තමයි check කරන්නේ. ඊළඟට අපි motherboard එකේ බලනවා main power rail එක අනිත් තැන් වලට යනවද කියලා. සාමාන්‍ය motherboard එකේ චුට්ටක් ඝනකමට වගේ තියෙනවා මේ තඹ තහඩු. ඒ කියන්නේ මේ කොපල පාත් එක ඒවල තමයි අපේ main power rail එක. කියන්නේ මම කියනවා ඉන්ඩක්ටර්ස් මේ PL කියන සංකේතයෙන් තමයි ගොඩක් විතර ගන්න මේ තැන් වලට tie නිකමට බලාගෙන යන්න පුළුවන් වෝල්ට් 19 හැදිලා තියෙනවද කියලා. මේ තැන් කීප එක මෙහෙම බැලුවම වෝල්ට් 19 ඇවිල්ලා. ඒ කියන්නේ අපේ main power rail එක
දැන් බෝඩ් එක පුරා දුවනවා. හරිද? ඊළඟට අපි බැලුවොත් එහෙම මෙතන ඒ කියන්නේ මේ මොකද්ද? මේ තියෙන්නේ බැටරියේ ඉඳලා එන මේ පවර් ලයින් එක එන්න ඕන තැන. එතන බැලුවොත් දැන් 0.3යි 0.71යි වගේ වෝල්ටේජ් එකක් තියෙන්නේ. මොකද ඇයි? මේ බැටරිය කනෙක්ට් කරලා නැහෙනේ. ඉතින් බැටරිය කනෙක්ට් කරලා නැහැ කියන්නේ මෙතන පවර් එක එන්නේ නැහැ. ඒ කියන්නේ මේක අරහා ලීක් එකක් නැහැ. ලීක් තිබ්බොත් 19 එනවා. හරිද? ඇවිල්ලා නැහැ. දැන් අපි මේ බලනවා charging controller එකේ අපේ තියෙන high side MOSFET කියලා කිව්වනේ. මං කියන්නේ high side MOSFET තියෙනවා, low side MOSFET තියෙනවා කියලා. high side MOSFET එක නිකන් මල්ටිමීටර් තියලා බැලුවොත් එතනත් වෝල්ට් 19 පෙන්වනවා. ඒ කියන්නේ මේ පැත්තත් හරි. ඒ කියන්නේ දැන් මම මේ පෙන්නනේ හරි ටික. දැන් හදිස්සි හරි මේක තැනක නෑ කියන්නේ ගැටලුවක් තියෙනවා. අපි බලනවා හරි. ඇයි මෙතෙන්ට ආවේ නෑ කියලා. මේකේ රිවර්ස් එක තමයි යන්නේ. හරිද? ඊළඟට අපි බලනවා Super IO එකේ ACOK කියන සිග්නල් එකට මේ නැත්තම් ACOK කියන මේ පින් එකට පවර් එක එනවාද කියලා. සාමාන්‍යයෙන් ACOK කියලා කියන්නේ සිග්නල් එකක්. කම්පියුටර්ස් වල තියෙනවා පවර් ලයින්, data line, signal line කියලා. එතකොට සිග්නල් එකක් තමයි මේ ACOK කියලා කියන්නේ. එතකොට සිග්නල් ගොඩක් වෙලාවට වෝල්ට් 3යි හැටියට තමයි අපි ගන්න. ඒකෙන් අපිට මල්ටිමීටර එකෙන් මේක බලා ගන්න පුළුවන්. හරිද? දැන් සුපර් IO එක බැලුවම 2.9 නැවත තියෙන ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේක බලාගෙන ගියාම ගැටලුවක් නැහැ. ඊළඟට අපි බලනවා charging කරන්න. ඒ කියන්නේ බැටරි එක සම්බන්ධ වෙන තැන්වලට සුපර් IO එකෙන් අවශ්‍ය කරන data ටික යනවාද? ඒ කියන්නේ මෙයා data යවලා බලාගෙන ඉන්නව අරයා කතා කරනවාද කියලා. ඒ වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් 3.3 වෝල්ට් වගේ තමයි තියෙන්නේ. එතකොට බැටරි ටෙම්පරේචර්, බැටරි data, බැටරි ක්ලොක් කියන ටික ඔක්කොම අපිට පේනවා. මේ සිග්නල් ඇවිල්ලා තියෙන සුපර් IO එකේ කමියුනිකේෂන් හොඳයි. බැරි වෙලා හරි බැටරි ටෙම්පරේචර් කියන තැනට ආවේ නැත්තම් එරර් එකක් එන්න පුළුවන්. බැටරි ගියම බැටරි එක රත් වෙනවා පෙන්වන්නේ නැහැ. ඒ වගේ. එහෙම නැතිනම් SMB data clock කියන දෙකෙන් එකකට පවර් එක ඇවිල්ලා නැත්තම් 3.3 ඒ කියන්නේ සුපර් IO එකේ පැත්තෙන් ගැටලුවක් තියෙනවා. මෙයා කමියුනිකේට් වෙන්නේ නැහැ. එතකොට බැටරිය ගැහුවම බැටරිය ගැහුවා කියලා ඩිටෙක්ට් වෙන්නේ නැහැ. ඊළඟට දැන් අපේ කම්පියුටර් එකේ ඔය පැති ටික ඔක්කොම ටික හරි. ඒ ටික ඔක්කොම හරි කියලා කියන්නේ මොකද්ද? අපේ මැෂින් එකේ S5 කියන ස්ටේජ් එක සම්පූර්ණයෙන්ම හැදිලා ඉවරයි. එතකොට මේකෙන් ඔයාලට දැන් අයිඩියා එකක් එන්න ඇති. අද මම කියලා දුන්න දේවල් වලින් RTC සර්කිට් එක කියන්නේ මොකද්ද? ඒත් එක්ක මේන් පවර් රේල් එක හැදෙන්නේ කොහොමද කියන එක. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ 3.3 සහ 5 වෝල්ට්ස් හැදෙන්නේ කොයි විදිහටද කියන එක. දැන් මෙතන මේ සුපර් IO එක ගාවට මේ ACOK කියන සිග්නල් එක හරහා තමයි 3.3 වෝල්ට්ස් ඇවිල්ලා තිබ්බේ. හැබැයි මේ ACOK කියන 3.3 වෝල්ට් වලින් නෙමෙයි සුපර් IO එක වැඩ කරන්නේ. සුපර් IO එක වැඩ කරන්නේ LDO කියලා පවර් සප්ලයි එකක් එන්න ඕන. ඒ LDO කියන පවර් සප්ලයි එක අපිට මේ ගත්ත මේ එක්සැම්පල් එකෙන් අපිට පේනුණා කොහොම තැනකින්වත් 3.3 වෝල්ට් මේකට ආවා කියලා පෙන්වුවේ නැහැ. ඒක හැදෙන්නේ වෙනම සෙක්ෂන් එකකින්. ඒ සෙක්ෂන් එක තමයි අපේ 3.3 වෝල්ට් 5 වෝල්ට් කියන සෙක්ෂන් එක. ඒ කියන්නේ අපේ මැෂින් එකේ මේන් පවර් රේල් එක හැදෙන ගමම්ම පැරලල් හැදෙන පවර් ලයින් එකක් තමයි 3.3 වෝල්ට්ස් 5 වෝල්ට්ස් කියලා කියන්නේ. එහෙනම් ඒ සෙක්ෂන් එක මම ඔයාලට ඊළඟ පාඩමෙන් තමයි කියලා දෙන්නේ. අද මම චුට්ටක් කලින් මේ නවත්තන කියන්නේ මේ ටික මම ඔයාලට රිෆර් කරගන්න එවනවා මේ දෙක බලා ගන්න. ඒ කියන්නේ මේන් පවර් රේල් එක හැදෙන එකයි charging control එක හැදෙන එකයි විදියට. එතකොට මෙතනදී මේ මම අර කිව්වාගේ IC වර්ග කීපයක් තියෙන අපේ charging controller හැදෙන. මම අද පෙන්වුවේ BQ කියන type එකේ IC එක. IC එක මොකක් වුණත් charging control වෙන්නේ එකම සිස්ටම් එක. සාමාන්‍යයෙන් Apple computers වලට ගියාමත් charging control side එක ගොඩක් දුරට මේ විදිහටම තමයි හැදෙන්නේ. එකම දේ Apple එකේ හැදෙන එකේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. Apple power lines වලට කියන නම් වෙනස් වෙනවා. ඒත් එක්කම එයා communicate කරන විදිහ වෙනස් වෙනවා. තව දෙයක් තියෙනවා. දැන් මෙතන මම මේ කියලා දුන්නේ අපේ 19 වෝල්ට් මේන් රේල් කියන එක ගැහුවට පස්සේ මේ IC එක charge වෙන විදිහ. හරිද? හැබැයි දැන් කොහොමද USB-C type එකක් ගැහුවොත් මේක charge වෙන්නේ? දැන් USB-C type එකේ තියෙන එකක් ගැහුවාම මේ ওই විදිහට charge වෙන විදිහක් නැහැනේ. USB type C එකේදී charge වෙන්නේ මේ විදිහට නෙමෙයි වෙන විදිහකට තමයි charge වෙන්නේ. ඒ කියන්නේ
USB Type C කියන එක ඇවිල්ලා දැන් මේ තියෙන්නේ USB 3.0 කියන එක. අපි දන්නවා USB 2.0 එකේ තියෙන පින් 4යි අපිට එන්නේ. නියම USB 3.0 එකේ මේ විදිහට පින් 5ක් අපිට උඩින් හම්බ වෙනවා. හැබැයි Type C කියන එකේදී මේ විදිහට තමයි අපේ section එක එන්නේ. එතනදි වෙන්නේ මෙහෙමයි. USB Type C කියන එක කනෙක්ට් කරාට පස්සේ මේ USB Type C එකේ තියෙනවා Type C controller IC එකක්. හරිද? charging controller IC එක නෙමෙයි. මේ Type C කියන controller IC එකට අපි Type C කනෙක්ට් කරාට පස්සේ එළියට එන්නේ වෝල්ට් 5යි. හරිද? මේක මම වෙනම කියලා දෙන්න. මම නිකන් ඔයගොල්ලෝ දැන් හිතනවානේ දැන් කොහොමද එකකින් charge වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක නිසා. ඒකේ වෙන්නේ මෙහෙමයි. දැන් අපේ charging controller IC එක තියෙනවා. Super IO එකක් තියෙනවා. බැටරිය කනෙක්ට් වෙලා තියෙනවා. සිස්ටම් එකට මේන් රේල් එක හැදෙන්න ඕන. මේ ටික මෙහෙම තිබ්බහම මෙයාගේ අපිට තියෙන USB Type C ගැහුවාම Type C power delivery controller chip කියලා එකක්. හරිද? මේ IC එක කරන්නේ මෙයාට වෝල්ටේජ් එක වෝල්ට් 5ක් එනවා. මේ වෝල්ට් 5 ආවට පස්සේ මේ IC එක ඒ වෝල්ට් 5න් Super IO එකටත් power එකක් දීලා Super IO එකත් එක්ක කතා කරනවා charging control IC එකත් එක්කත් කතා කරන ගමන්ම. කතා කරලා බලනවා මෙයාට කොච්චරක් power එකක් ඕනද කියලා. එතකොට ඔයාගේ මැෂින් එකේ ලැප්ටොප් එකේ තියෙන මේ දැන් ලැප්ටොප් එකේ නම් අපිට වෝල්ට් 19ක් වෝල්ට් 15 14 20 ඔය ප්‍රමාණවල යන්නේ. එහෙම තිබ්බහම අවශ්‍යතාවය කීයද කියලා Super IO එක මේ charging control IC එකට කියනවා. කිව්වට පස්සේ charging control IC එක මෙන්න මේ Type C charger එකට කියනවා මට මෙන්න මෙච්චර වෝල්ටේජ් එකක් දෙන්න කියලා. ඒ දුන්නාම සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක හැටියට Apple වල එහෙම වෝල්ට් 20ක් තමයි ගන්නෙ. ඒ දුන්නට පස්සේ අපිට පේනවා වෝල්ට් 20ක් මෙයා රිලීස් කරනවා. අන්න ඒ වෝල්ට් 20ෙන් තමයි අවශ්‍ය කරන මදර්බෝඩ් එකට පවර් එක දෙන ගම අපේ බැටරි charging ඔක්කොම කමියුනිකේට් කරන්නේ. ওই විදිහටම තමයි දැන් ෆෝන් එකක් කනෙක්ට් කරොත් ෆෝන් එක කනෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා අර USB ටෙස්ටර් එකක් ගැහුවාම Type C එක ගහපු ගමන් වෝල්ට් 5ක් එනවා ඇවිල්ලා තප්පර පටස් ගාලා අනිත් පැත්තට වෝල්ට් 8 නැත්නම් වෝල්ට් මේ 20 14 ඔය වගේ වෙනස් වෙවි යනවා. ඒ කියන්නේ මේ Type C power delivery නැත්නම් CC කියලා මේ ලයින් එකට කියන්නේ. එතකොට මේ control chip එකත් එක්ක කතා කරලා ඒ වෝල්ටේජ් එක දෙන්නේ. සාමාන්‍යයෙන් සමහර මැෂින් තියෙනවා Type C ගැහුවාම අපි charge වෙන්නෙත් නැහැ, on වෙන්නෙත් නැහැ. හැබැයි අපි අර ටෙස්ටර් එකක් කරා ගහලා බැලුවම අපිට වෙන වෝල්ට් 5ක් තියෙනවා. ඒකට අපි කියනවා ස්ටක් වෙලා තියෙනවා වෝල්ට් 5 කියලා. වෝල්ට් 5 ස්ටක් වෙලා තියෙන්නේ ඇයි දන්නවද? මේ charging control IC එක නැත්තම් මේ Type C delivery power delivery IC එක Super IO එකත් එක්ක කොමියුනිකේට් වෙන්නේ නැහැ. එහෙම නැතිනම් මැෂින් එකේ වෙන මොකක් හරි power side එකේ short එකක් හරි මොනවා හරි තියෙනවා. ඒ නිසා power delivery IC එකට Super IO එක කියනවා මට power එක දැම්ම ඕනේ නැහැ. මෙතන ගැටලුවක් තියෙනවා කියලා. එතකොට Type C power delivery එක ඔයාගේ adapter එකට කියනවා voltage එක අවශ්‍යතාවයක් තාම නැහැ කියලා. එතකොට adapter එක මොකද කරන්නේ? volt 5 තියාගෙන ඉන්නවා දෙන්නේ නැහැ. එතකොට machine එක වැඩ කරන්නේ නැහැ. මේක මැෂින් එක කමියුනිකේට් කරනවා නම් අනිවාර්යයෙන්ම මෙතන වෝල්ටේජ් එක උඩට නගිනවා මේ Type C කියන එකේ. ඒ වගේම තමයි Type C Thunderbolt කියලා එනවා. ඒ කියලා කියන්නේ මේ charging වලට අමතරව ගොඩක් දේවල් ඒ කියන්නේ high speed communication video ඒ ඔක්කොම කමියුනිකේට් කරන්න පුළුවන් ඒ type එකට. හැබැයි shape එක එක විදිහට වගේ තමයි තියෙන්නේ. ඒත් එක්ක සමහර Type C කියලා තිබ්බට ඒව Type C නෙමෙයි adapter එක ඒව කමියුනිකේට් කරන්නේ නැහැ. මේ shape එක මේ විදිහට තිබ්බට. එතකොට charging control එකේ අපි 19 volt main rail ගහලා first MOSFET second MOSFET යනවා ඔහුගේ උනාට type C type එකක් ගත්තාම ඔයාට MOSFET හතරක් තියෙනවා. මෙතනදී මේ එළියට පේන MOSFET හතරක් නොති වෙන්න පුළුවන්. සමහරට දෙකක් වගේ තියෙනවා. ඒ කියන්නේ dual MOSFET තියෙන. ඒකට හේතුව මේකයි. type C කියන එකේදී අපිට adapter එකක් charge කරන්නත් පුළුවන්. ඒත් එක්කම laptop එක හරහා එළියේ unit එකක් charge කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇඩැප්ටර් එක හරහා වෝල්ට් 20ක් මැෂින් එකට දෙන්නත් පුළුවන්. වෝල්ට් 12 තියෙන බැටරි එකක් වෝල්ට් 12 තිබ්බට මේ වෝල්ට් 12 අපිට වෝල්ට් 20ක් කරලා එළියට එවන්නත් පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා මෙතනදී අපිට ෆස්ට් MOSFET second MOSFET කියලා නෑ. high side low side කියලා ඉන්ඩක්ටර් එකක් දෙපැත්තේ අපිට power controls එනවා. මේ ගැන වැඩිපුර විස්තර කියලා දෙන්න. මෙතනදී මෙන්න මේ සිස්ටම් එකකින් නිසා තමයි අපිට මේ Type C කියන එකේදී power එක ගන්නත් පුළුවන්, power එක දෙන්නත් පුළුවන්. ඒත් එක්ක තව ගොඩක් දේවල් අපිට Type C වලින් කරන්න පුළුවන්.
මේ වගේ දෙයක් USB වලින් බෑ. USB වලින් කරන්න පුළුවන් ඇතුළට ගන්න විතරයි. ඉතින් ඒ හරහා තමයි අපේ 19 මෙතනින් හදාගන්නේ. උතන තමයි අර වෙනස තියෙන්නේ. ඇඩැප්ටර් එකක් ගන්න 19 ගහන එකේ මේකේ. සමහර ඇඩැප්ටර් මැෂින්ස් එනවා දැන් මේ ඕගොල්ලෝ දන්නවා Type C ගහලා charge කරන්නත් පුළුවන්. නැත්නම් normal volt 19 ගහලා charge කරන්නත් පුළුවන් ඒ විදිහේ. එතකොට Type C ගැහුවොත් මේ control chip එක හරහා තමයි යන්නේ. volt 19 කෙලිම දුන්නොත් එහෙම ඒක කෙලින්ම අපේ බැටරි charging chip එකට අරගෙන ඒකෙන් තමයි දෙන්නේ. ওই විදිහට තමයි යන්නේ. හරි. එහෙනම් අදට මම මෙතනින් මේක නවත්තනවා. ප්‍රසන්ටේෂන්ස් ටිකයි වීඩියෝ එකයි ඔයාලට එවන්න. මම try කරන්නම් අද මේවන්න. අද බැරි වුණොත් මම හෙට උදේ එනකොට ඔයාලට share කරන්නම්. මේක චුට්ටක් study කරන්න. එතකොට ඊළඟ පාඩමේදී මම ආපහු පාරක් 19 පැත්ත වැඩ කරලා 3 volts 5 volts section එක හැදෙන්නේ කොහොමද කියන තැන ඉඳලා power button එක ගාවට එනකන් සම්පූර්ණ වැඩ කරන විදිය මැෂින් එකේ ඔයාලට complete කරලා දෙන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.